සෑම දිනම සාදුනාදයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීමට 3 වතාවක් নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิකාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुक्खदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා බ්‍රහ්මේන්ද්‍ර මාදී මාකිලං භුවනේසු භූතං මෝහං ධකාර හරිතං භවේ භාර හාරං ලෝකුත්තමං සරණතං යදි දේව දේවං ජිනේන්ද්‍ර සීහ පවරං සිරසා
නමාමි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. පුඤ්ඤං මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුග්ගතින් ගතෝති. අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, කාරුණික පින්වතුනි, කාරුණික පින්වතියනි, මේ පින්වත් සෑම දිනාම මේ වෙලාවේ සූදානම් වන්නේ, බලාපොරොත්තු වන්නේ ඊ타ම වටින, ඊ타ම උතුම් පින්කමක් සිද්ධ කරගන්නට. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උදාරතර ධර්මයෙන් බණ ටිකක් ශ්‍රවණය කරන අදහසක්, කැමැත්තක් ඇති කරගෙන තමයි අපේ පින්වතුන් මේ විහාරස්ථානයේ ධර්මශාලාවට එකතු වෙලා වාඩි වෙලා තැන්පත් වෙලා බලාගෙන ඉන්නේ. අද දවසේ මෙවන් පින්කමක් සිද්ධ කරන්නට ප්‍රධාන අරමුණ බවට පත් කරගත්තේ මේට මාස 3කට පෙර ඉතාලියේදී කාල යාත්‍රා කරන්නට යෙදුණු උපාලි දොඹගොඩ මහතාට ඒ ඇතුළුව මිය ගිය තමන්ගේ ඥාතීනට පින් අනුමෝදන් කරන අදහසින් දොඹගොඩ පවුලේ සහ බෝයගොඩ පවුලේ ඥාතීන් එකතු වෙලා තමයි මේ ධර්ම දේශනා පින්කම සහිත පින්කම් මාලාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ වෙනුවෙන් සරත් දොඹගොඩ මහත්මයා ඊටාම ගෞරවයෙන් මට ආරාධනා කළා, මගේ සහෝදරයාගේ 3 මාස පින්කම බණට වඩින්න පුළුවන්ද කියලා. ඒ ආරාධනාව බාරගත්ත යනුව වැඩම කළේ. සෑම දිනම ඉඳගත් බණ අහන්න, සෑම කෙනෙකුගේම ජීවිතයට ප්‍රයෝජනවත් වෙන ධර්ම කරුණු ටිකක් අද දේශනාවෙන් මං කියලා දෙන්නම්. අපේ පින්වතුන්ට දේශනා කරන්න තෝරාගත්තේ ධම්මපදයේ ඇතුළත් වෙන ගාථා ධර්මයක්. මේ ගාථාව අපේ කනටත් හොඳට හුරුයි, අපේ කටටත් හොඳට හුරු ගාථාවක්. මේ ගාථාවේ තියෙනවා පින්නතුනේ ධර්ම කරුණු දෙකක්. මේ ගාථාවේ ධර්ම කරුණු දෙකක් තියෙනවා. ඒ ධර්ම කරුණු දෙක මම අධියර 3කින් විස්තර කරලා දෙන්නම්. ඒ නිසා කවුරුත් හොඳ අවධානයෙන් බණ අහන්න. ඊට ඉස්සර වෙලා මේ පින් අනුමෝදන් කිරීම ගැන චූටි කරුණු ටිකක් කියලා දෙන්නම්. මළගිය අයට පින් දෙන්න බෞද්ධයෝ විතරයි, වෙන කිසිම ආගමක් අදහන කෙනෙක් පින් දෙන්නේ නැහැ. බෞද්ධයෙක් විතරයි පින් දෙන්නේ. මැරිච්ච හැම කෙනෙක්ම රහත් වෙලා නැත්නම් උපදිනවා. රහත් වෙලා නැති හැම සතෙක්ම මරුණොත් උපදිනවා. ඉපදෙන හැම කෙනාටම පින් ගන්න බෑ. පින් ගන්න නම් පින් ගන්න භූමියක උපදින්න ඕනේ. දැන් අපි මේ නම හඳුන්වමු පින් ගන්න භූමිය කියලා. පින් ගන්න භූමි කියනවා, පින් ගන්න තැන කියනවා, පින් ගන්න ඉඩම කියනවා. දැන් එහෙම තැනක උපදින්න ඕනේ. පින් ගන්න භූමියක ඉපදෙන කෙනෙකුට තවත් කෙනෙක් අනුමෝදන් කරන පින අනුමෝදන් වෙන්න පුළුවන්.
පින්නතුනි පින් ගන්න භූමිය දෙන්නෙක් ඉන්නවා. වර්ග දෙකක්. එතකොට කෙනෙක් පින් ගන්න නම් පින් ගන්න භූමියක උපදින්න ඕනේ. හැබැයි පින් ගන්න භූමිය සේරටම පින් ගන්න බෑ. එතන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හඳුන්වනවා පින් ගන්න භූමියේ අස්ථානෙ ඉපදුණු කෙනා කියලා. අනික් කෙනා හඳුන්වනවා පින් ගන්න භූමියේ ස්ථානෙ ඉපදුණු කෙනා කියලා. පින් ගන්න භූමිය අස්ථානෙ ඉපදුණු කෙනාට පින් ගන්න බෑ. පින් ගන්න භූමියේ ස්ථානෙ ඉපදුණු කෙනාට පින් ගන්න පුළුවන්. දැන් පින් ගන්න භූමියේ අස්ථානෙ ඉපදුණු කෙනා කියන්නේ කවුද? එයා මේ ජීවිතේ හරි පෙර සංසාරගත ජීවිතවලදී හරි මරුණු කෙනෙකුට මරුණු අයට කවදාකවත් පින් දීලා නැහැ. අන්න ඒ කෙනා මරණයටපත් වෙලා පින් ගන්න භූමියක උපදිනවා. එයා හඳුන්වනවා පින් ගන්න භූමියේ අස්ථානෙ ඉපදුණු කෙනා කියලා. එයාට පින් ගන්න බෑ. දැන් ස්ථානෙ ඉපදුණු කෙනා කියන එක ඔය පින්නතුන්ට තේරෙනවනේ. පින් ගන්න භූමියක ස්ථානෙ ඉපදුණු කෙනා කියන්නේ කවුද? එයා මේ ජීවිතේ හරි පෙර සංසාරගත ආත්මවල හරි. එතකොට සංසාරගත ආත්මවල නම් බෞද්ධයෙක් වෙන්න ඕනේ. ඉතින් හැම බෞද්ධයෙක්ම පින් දෙන්නේ නැහනේ. එතකොට ඉපදෙන්න බෞද්ධයෙක් විතරක් නෙමෙයිනේ. දැන් කූඹියත් මැරිලා උපදිනවා. කෝඳුරුවත් මැරිලා උපදිනවා. අලියත් මැරිලා උපදිනවා. අපේ බඩේ ඉන්න පණුවත් මැරිලා උපදිනවා. ඔය සියලු සතුන්ගෙන් කොටසක් තමයි පින් ගන්න භූමියක උපදින්නේ. තර පින් ගන්න භූමියේ ස්ථානෙ ඉපදුණු කෙනා කියන්නේ කවුද? එයා මේ ජීවිතේ පෙර සංසාරේ පින් දීලා තියෙනවා. අන්නේ පින් දීපු කෙනා පින් ගන්න භූමිය උපදිනවා. එයාට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. හරි. දැන් ඔන්න ගැටලු දෙකක් විසඳලා දුන්නා. ඊළඟට පින් දෙන්න දවසක් තැනක් වෙලාවක් තියෙනවද? නෑ. යම් කෙනෙක් මරුණොත් මැරිච්ච සනින් උපදිනවා. මැරිච්ච සනින් උපදිනවා. ඒකට යන්නේ ජවන් සිත් 5ක ආයු කාලය. දැන් මේ මොහොතේ අපේ සිත් පරිවර්තනය වෙන්න යන ජවන් සිත් 7ක්. මැරිච්ච කෙනෙක් උපදින්න යන චුතිසිතට යන ජවන් සිත් 5යි. දැන් ඔය පින්නතුන්ට මම මේ ඇඟිල්ල පෙන්නලා අහනවා ඔය පින්නතුන්ට මේ ඇඟිල්ල මොකද්ද කියලා. ඔය පින්නතුන් ටක් ගාලා උත්තර දෙනවා තබැරඟිල්ල කියලා. අන්න සිතක් උපදින්න යන කාලේ. දැන් මේ කාලෙට ජවන් සිත් 7ක් යනවා. හැබැයි මැරිච්ච කෙනෙක් උපදින්න චුතිසිත ප්‍රතිසන්දියට යන්න ජවන් සිත් 5යි. ඒ කියන්නේ මේක අඳුන ගන්නත් කලින්. එයා උපදිනවා. එතකොට මැරෙන මොහොතේ චුතිසිතට පින් ගන්න තැනක උපදින කර්මයක් අරමුණු වුණ එයා එතන උපදිනවා. ඒ කියන්නේ අපි මේ මත දිගෑරලා වේගෙන් නමන්න කලින් උපදිනවා. අපේ ඇස්පිල්ලමක් වදිනවා. ඇස්පිල්ලම වදින කාලේ ස්ටොප් පොච්චකකින් මන ගන්නවා තප්පර මෙච්චරයි කියලා. ඒක ලක්ෂෙන් බෙදනවා. ලක්ෂෙන් බෙදනවා. බෙදුවා පංගු ගාණක් එනවා. එක පංගුවක් තුල මැරිච්ච කෙනා උපදිනවා. එන ඉපදෙන්න මහ කාලයක් යන්නේ නැහැ. ඒ ඉපදිච්ච මොහොතේ ඉඳන් පින්වතුනි ඕනම මොහොතක ඕනම තැනක ඉඳන් ඕනම දවසක එයාට පින් අනුමෝදන් කළොත් ගන්න පුළුවන්. එහෙනම් පින් දෙන්න දවසක් වෙලාවක් තැනක් නැහැ. යම් කෙනෙක් ඕනම තැනක ඉඳන් දැන් මේ ඥාතිවරයා ඉතාලියෙම යනවා කියන්නකෝ. එතකොට ඔන්න අපි දැනගන්න ඔයා නැති වුණා කියලා. දැන් සරත් මහත්තයා ඉන්න මෙහි කියන්නකෝ. එතකොට එතුමා එක දැනගත්තු ගමන් තමන්ගේ සහෝදරයා හරි සෙනෙහසක් දැනෙනවා. ඒ වෙලාවේ ලංකාවේ ඉඳන් මල්ලිට පින් දෙනවා සහෝදරයාට. එයාගේ බොඩි එක තියෙන ඉතාලියේ. එතකොට එයාට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. තේරුණා නේද? ඒක නිසා පින් දෙන්න තැනක් දවසක් වෙලාවක් නැහැ. අපේ භාවිතයේ පහසුවට තමයි 7 දවස් 3 මාසෙ යොදාගෙන තියෙන්නේ. මයික උදාහරණකින් ඔබට කියන්නම් මං මිනිස් ලෝකේ ඉපදුනොත් මට ඕනම වෙලාවක බත් කටක් කන්න පුළුවන්. මට ඕනම වෙලාවක වතුර උගුරක් බොන්න පුළුවන්.
ඒ වාගේ පින් ගන්න තැන උපදින කෙනාට ඕනෑම මොහොතක පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඊළඟට ගෙදරක ඉඳන් පින් දුන්නට කමක් නැද්ද? කිසිම ගැටලුවක් නැහැ. ගෙදරක ඉඳන් පින් දුන්නා කියලා පින් අරගෙන යන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඒක නිසා බය නැතුව පින් අනුමෝදන් කරන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන අපට පින් රැස් වෙන ಜಾති 10ක්. ඒවා හඳුන්වනවා දස පුණ්‍ය ක්‍රියා කියලා නේද? ඒවා එකක් හඳුන්වනවා පත්ති දාන කියලා. පත්ති කියන්නේ පිනට, දාන කියන්නේ දෙනවට. දර පත්ති දාන කියන්නේ තවත් කෙනෙකුට පින් දෙනවා. පින් දෙන එකෙන් අපට පින් ලැබෙනවා. ඒක නිසා මළගිය ඥාතියෙකුට පින් දෙනකොට එයා හරි සතුටින් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා යයින දුකෙන් උඩට යනවා. පින් දුන්නු කෙනාට කවදාකවත් හානියක් කරන්නේ නැහැ. උදව් කළාට පස්සේ අසත්පුරුෂකම් කරන්න මිනිස්සු. බල්ලෙකුට කණ්ඩ ටිකක් දුන්නොත් එයා වලිගේ හරි වනනවනේ. ඒක නිසා මතක තියාගන්න අමනුෂ්‍යයන් තුළ මිනිසුන්ට වඩා ගුණ තියෙනවා. ඒක නිසා පින් දුන්නා කියලා එහෙම ගැටලුවක් නැහැ. දැන් සමහර හිතන්නේ පින් දුන්නාම ඇවිත් රැඳිලා ඉන්නවා කරදර කරයි කියලා නේ. අපි හිතාගෙන ඉන්නේ මේ ඉඩම මේ පොළව අයිති මිනිස්සු වෙන අපට විතරයි කියලානේ. ඒ වුණාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා භූමාටු දෙයියන්ට මේක අයිති, මිනිස්සුන්ට අයිති, ප්‍රේතයන්ට අයිති, අසුරයන්ට අයිති, තිරිසන් සතුන්ට අයිති, ඔය සියලු දෙනාට අයිති පොළව නෙමෙයි. ඒක නිසා අපි ඔප්පුවකින් වෙන් කරලා අපේ අයිතියට පවර ගත්තට ඔය ඉඩමේ පණුවෝ ඉන්නවා, කැරපොත්තෝ ඉන්නවා, දිමි ඉන්නවා, කඩි ඉන්නවා, ගස්වල බෙනවල ලේන්නෝ ඉන්නවා. ඊළඟට අපේ ගෙදර මකුළු දැල් බැඳලා මකුළුවෝ ඉන්නවා. ඊළඟට මීයෝ ඉන්නවා, හූනෝ ඉන්නවා නේද? එයාලා ජීවත් වෙනවා, අපි ජීවත් වෙනවා. ඉතින් අපේ ගෙදර කූඹි ඉන්නවා කියලා නිතර බත් එකට එනවද? නෑ. නිතරම අපේ මකුළු අපේ ඇඳට එනවද? නෑ. යාලාගේ පාඩුවේ ඉන්නවා, අපි අපේ පාඩුවේ ඉන්නවා. ඒක නිසා පින්නතොනි අපි විතරක් නෙමේ බුදුහාමුදුරුවෝ එක තැනක දේශනා කරනවා මෙහෙම. යම්කිසි කෙනෙක් දිබ්බ චක්කු ඥානෙ ලබා ගන්නවා. දිබ්බ චක්කු ඥානෙ ලබා ගත්ත කෙනෙක් දිබ්බ චක්කු ධානයට සමවදිනවා. සමවැදිලා ආකාශයට අවධානය යොමු කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වලාකුළු පේන්නේ නැති තරම් අදෘශ්‍යමාන ආත්ම තියෙනවා කියලා. ඊළඟට මම මේ ධර්ම දේශනා කරනවා මගේ මේ කට දෙපැත්ත එකතු වෙන කෙල ආහාරයට ගන්න දනුත් ප්‍රේතාත්ම ඉන්නවා. ඒක නිසා පින්නතුනි ආටානාටිය සූත්‍රයේ දේශනා කළා නේද? අපි යනකොට ගච්ඡන්තං වානුගච්ඡය අපිත් එක්කලා යනවා. අපි ඉන්නකොට අපිත් එක්ක නවතිනවා. අපි ඉඳ ගන්නකොට අපිත් එක්ක ඉඳ ගන්නවා. අපි නිදා ගන්නකොට නිපන්නං වා උපනිපජ්ජය එයාලත් නිදා ගන්නවා. එතකොට අපේ ඇඟ ඇසුරු කරගෙන යාලා ජීවත් වෙනේම හානියක් නැහැ. දැන් අපි පණුවන්ට අකමැති නේ උනාට බඩේ ඉන්නේ ගොඩක්. එයාලා නැතුව ගියොත් අපිට ජීවත් වෙන්න බෑනේ. ඒක නිසා පින්වතුනි මළගිය අයට පින් දෙන්න බය වෙන්න එපා. පින් දෙන ගානේ එයාලට සැනසෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දකිනවා පින් ගන්න තැනක ඉපදුණු කෙනාගේ පැවැත්මට ආහාරය වෙන්නේ පින. ඒ පින ලැබෙනකොට තමයි ඒ අය ඒ ස්ථානෙන් උඩට ගමන් කරන්නේ. ඒක නිසා දේශනා කරන ඉතාම කරුණාවෙන් පින් අනුමෝදන් කරන්න කියලා. ඒ නිසා මම අගය කරනවා අපේ මේ පින්වතුන් මේ කරන උතුම් කටයුත්ත. සහෝදරයෙක් කියන්නේ එක කුසෙන් මෙලවට බිහිවිච්ච Tamanගේ සහෝදරියෙක්. ඉතින් ඒක අමතක කරන්න අමාරුයි. මාස 3ක් වාගේ ගත වෙනකොට ඒක ගොඩක් තදින් දැනෙනවා. ඒක නිසා අපි සෑම දිනම එතුමන්ට දෙන්න පුළුවන් උපරිම දේ තමයි මේ දෙන්න උත්සාහ කරන්නේ. දෙන්න සූදානම් කරගත්තේ. ඒක නිසා අපි හොඳට බණ අහමු. ධර්මයට අවධානය යොමු කරමු. සිත හොඳට එකඟ කරගමු. එතකොට අපි බණ අහනකොට සිත එකඟ කරගන්නකොට අපට පින් රැස් වෙනවා. අන්නේ රැස් වෙන පින තමයි අපි අනුමෝදන් කරන්න ඕනේ. අපි කෙනෙකුට සල්ලියක් දෙන්න නම් ඉස්සරලා අපේ ළඟ සල්ලි තියෙන්න ඕනේ. සල්ලි තියෙන්න නම් සල්ලි හම්බ කරන්න ඕනේ. සල්ලි හම්බ කරන්න නම් මහන්සි වෙන්න ඕනේ. ඒක නිසා පින් අනුමෝදන් කරන්න මං පින් රැස් කරගන්න ඕනේ. පින් රැස් කරගන්න පිනක් කරන්න ඕනේ.
පින කරන්න සිත මුල් කරගන්නට ඕනේ. ඒක නිසා හොඳට බණ අහන්න. ඉතින් හොඳට බණ අහන්නේ කොහොමද? සිතේ කරුණු දෙකක් ඇති කරගන්න බණ අහද්දී. ඒ මොනවද? එක සතුට ඇති කරගන්න. ඕනම පිනක් කරනකොට මහා සතුටක් හිතේ ඇති කරගන්න. දැන් මම මේ බණට වැඩියා. මට මේ පන්සල අලුත්. සරත් මහත්තයා දැක්කේ දැන්. ඔය පින්නතුන් සියලු දෙනා දැක්කේ දැන්. මෙතන කිසිදු කෙනෙක් මම ඊට පෙර දැකලත් නැහැ, දන්නෙත් නැහැ. ඒ වුණාට බලන්නකො hina වෙවි බණ දේශනා කරනවනේ. ඒක නිසා පිනක් කරන්න සූදානම් වෙනකොට අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තම්මි චණ්ඩං කෛරාත, ඒ කරන පින ගැන කැමැත්තක් ඇති කරගන්න කියලා. සතුටක් ඇති කරගන්නට කියලා. ඒක නිසා රාගයක් හිතට ආවොත්, කාමයක් හිතට ආවොත්, තරහක් හිතට ආවොත්, කේන්තියක් හිතට ආවොත්, අප්‍රසාදයක් හිතට ආවොත් ඒක අයින් කරන්න කියනවා. ඒ අයින් කරලා ඊටාම සතුටින්, හරි ආසාවෙන් ඒ ක්‍රියාව අපි කරන්නට ඕනේ කියනවා. ඒක නිකන් උපමාවකින් කිව්වොත් ඔය අපි ආස කරන කෑම තියෙනව නේද? දැන් උදාහරණයක් විදියට ගන්නකො දූරියංග කියලා. ඒක ගොඩාක් අය අගය කරන ප්‍රණීත ආහාරයක් නේ. කට්ටිය නැති තැන දූරියංග කාලා ඊට පස්සේ මොකද කරන්නේ? අත සෝදනවද නැත්නම් ලෙව කනවද? ඒ වැඩෙත් කරනවනේ. ඒ කියන්නේ ටිකක්වත් අහක දාන පිඟානට දීලා තිබුණොත් ඒකත් අපි මෙහෙම සූරලා ගන්නවා. තේරුණා නේද? රසවත් බීමක් දුන්නාම ඒක අපි රස කර නේද බොන්නේ. ආස කරන සින්දුවක් අහනකොට හරි පෙරේතකමෙන් නේද අහන්නේ. ඒක නිසා පින්නතුනි, පුංචි පිනක් කළත් ලොකු පිනක් කළත් ඒ පින කරනකොට හිතේ ඇති කරගන්න මහා සතුටක්, ආසාවක්, කැමැත්තක්, ඊටාම සතුටින් පින කරන්න. සිනහමුසු මුහුණින් සතුට සිතින් පිනක් කරනකොට ඒ තැනැත්තගේ සිත හඳුන්වනවා සෝමනස්ස සහගත කියලා. ඊළඟට තව කාරණයක් පිනක් කරද්දි හිතන්න. ඒක අනිත් වෙලාවට හිතන්නේ නැතුවට කමක් නැහැ. වෙන වැඩ කරනවනේ. එතකොට හිතන්න එපා. මොකක් හරි පිනක් කරනව නේද? ඒ පින කරනකොට මෙන්න මේ දේ හිතන්න. මොකද්ද? මම මේ පින කරන්නේ නිවන් අවබෝධ කරගන්න. මම ලබන ආත්ම උපදින්නේ නැහැ. කොණ්ඩේ කපන, කොණ්ඩේ පීරන, කොණ්ඩේ ඩයි කරන, දත් මදින, දත් සුද්ධ කරන, දත් ගලවන, නාන, සබන් ගාන, මූණ සෝදන, බෙහෙත් බොන, ඉන්ජෙක්ෂන් විදින, රැකියා කරන, ගෙවල් හදන, කසාද බඳින අවසාන ආත්මෙමේ. ආයෙ මේක මං ලබන ආත්මයකට ගෙනියන්නේ නැහැ. මේ ඇඟටයි හිතටයි ආදරය කරපු නිසා, පෙරේතකම් කරපු නිසා ගිය ආත්මෙම පණුවෙක් වෙලා හිටියා. ඊට පෙර කූඩැල්ලෙක් වෙලා හිටියා. ඊට පෙර අලියෙක් වෙලා හිටියා. ඉවරයක් නැති ආත්මවල ඉපදුනා. ඒ ඉපදුණු හැම ආත්මෙකම ඒ ඉපදිච්ච ඇඟටයි හිතටයි ආදරය කළා. දැනුත් එහෙමයි. මේ දක්වන ආදරය නිසා ආයත් ලබන ආත්මේ අම්මා කෙනෙකුගේ කුසක් ඇතුළට, ගර්භාෂයක් ඇතුළට, බිත්තරයක් ඇතුළට පෙරේත ආත්මයකට යනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔබේ ඇඟ කෙරෙහි තියෙන ආසාව, තණ්හාව, උපාදානය අතාරින්න. සිත කෙරෙහි තියෙන ආසාව, තණ්හාව, උපාදානය අතාරින්න. අන්නේ අතාරින එකට කියනවා නිවන කියලා. ඒක නිසා හිතන්න විතරනේ තියෙන්නේ. ඒ හිතනකොට අපේ සල්ලි වියදම් වෙනවද නැහැ? නේද? එහෙම හිතනකොට සල්ලි වියදම් වෙන්නේ නැහැ. දාඩිය දානවද? ඒත් නැහැ. ඇඟ වෙහෙසෙනවද? ඒත් නැහැ. හිතන්න විතරනේ තියෙන්නේ. ඒක නිසා මං කල්පනා කරනවා මම දැන් මේ ඉඳගෙන ඉන්නේ මෙන්න මේ ඉඳගෙන ඉන්න ඇඟ අතාරින්න. මේ ඇට සැකිල්ල, ඔලු ගෙඩිය, ඊළඟට අසුචි ටික, මුත්‍රා ටික, මල පහ ටික, ඊළඟට සෙම ටික, සොටු ටික, දාඩිය ටික මේක අතාරින්න. ඊළඟට තරහ හිතෙන, ආදරේ හිතෙන, රාගය හිතෙන, සැකය හිතෙන, මාන්නේ හිතෙන, කුකුස හිතෙන, අම්මා ගැන හිතෙන, තාත්තා ගැන හිතෙන, රැකියාව ගැන හිතෙන, සල්ලි ගැන හිතෙන, උද්දච්චකම හිතෙන මේ හිත අතාරින්න. ඔය ආකාරයට කල්පනා කරන්න. ඒ කල්පනා කරලා දෙක පාරට හිතට එනවා කියන්නකො මහා ආවේගයක්.
එතකොට අපි කල්පනා කරනවා මේ ආවේගෙ හිතුණු හිත අතරින්ද මම මේ පින කරන්නේ. එහෙමනම් පිනක් සිද්ධ කරන සෑම මොහොතකම අපි සිහි කරගන්නවා එකක්, මම මේ පින කරන්නේ වෙන මොකකටවත් නෙමෙයි, මෙන්න මේ ඇඟයි මෙන්න මේ සිතයි කෙරෙහි තියෙන ඇලීම ආසාව මගේ කියන එක අතාරින්න, නිවන් අවබෝධ කරගන්න මම මේ ඇඟයි සිතයි ලබනාත්මේ අම්මා කෙනෙකුගේ කුසකට ගර්භාෂයකට බිත්තර ගෙඩියකට අරගෙන යන්නේ නැහැ. ඔන්න ඔහොම හිතන සිතුවිල්ලට නමක් කියනවා සම්මාදිට්ඨි කියලා. ඔන්න ඔහොම හිතන සිතුවිල්ලට නමක් කියනවා ඥාන සම්පයුක්ත කියලා. ඔන්න ඔහොම හිතන සිතුවිල්ලට නමක් කියනවා අමෝහ කියලා. ඔන්න ඔහොම හිතන සිතුවිල්ලට නමක් කියනවා පඤ්ඤා කියලා. දැන් අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ අහනවට නෙමෙයි. දැන් අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ රළු අරමුණකින්, ගැඹුරු අරමුණකින්, බරපතල අරමුණකින්. ඒක මේ බණ අහනකොට විතරක් නෙමෙයි. ඔය පින්නතුන් හිතන්නකො මෙතෙන් දෙනකොට අර බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙනවා කියලා. එතකොට ඔය පින්නතුන් නිකන් එන ගමන් මෙහෙම වඳිනවා කියලා. එතකොට හරි සතුටක් ඇති කරගන්න. අද දවසේ මේ කාලය තුල මට බුදුහාඳුරන්ට වඳින්න ලැබෙනවා. මම මේ වඳින්නේ සතුටින්. ඊළඟට කල්පනා කරනවා මේ වඳින්නේ නිවන් අවබෝධ කරගන්න. මේ වඳින අත් දෙක, මේ වඳින්න හිතුණු හිත, මේ හිටගෙන ඉන්න කකුල් දෙක, මේ හුස්ම ගන්න නහය, මේ ටික අතාරින්න මම මේ වඳින්නේ. ඉතින් වැන්දා ඕකට ඕනනම් තප්පර 5ක් යයි. එතකොට බලන්න ඒ ක්‍රියාව කරන්නෙත් අපි ඊටාම සතුටු සිතින් නිවන් දකින අරමුණින්. එතකොට පිනක් කරනකොට අපි පුරුදු වෙනවා සෑම මොහොතක මේ පින කරන්න ඔන්න ඔය කියන සිතින්. ඔක පුරුදු කරගන්න, පුරුදු කරගෙන කරන්න. එතකොට පින්වතුනි දැන් සම්මා දිට්ඨිය ඇති කරගත්තාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එකනේ. සම්මා දිට්ඨිය කියන එක ඇති කරගත්තු ගමන් අපි ගමන් කරන්නේ නිර්වාණ මාර්ගයේ තුල. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගත්තු ගමන් සම්මා සංකප්ප, සම්මා වාචා වැඩෙනවා. සම්මා කම්මන්තේ කියන්නේ සියලු අංගවලට මුලින් ඉන්නේ සම්මා දිට්ඨිය. දර සම්මා දිට්ඨිය ඇති කරගන්නකොට ඒ හිතේ දැන් මං නිවන් දකින්න ඕනේ, මං මේ ආත්ම විතරයි උපදින්නේ. එතකොට කාම සංකල්පයක් එන්නේ නේද? තරහක් එන්නේ නේද? ව්‍යාපාද සංකල්පයක් එන්නේ නේද? හිංසා කරන්න හිතෙන්නෙත් නෑ නේද? අන්න බලන්නකෝ. එතකොට නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. ඊළඟට අපි බණ අහනවා නිවන් දකින්න ඕනේ කියන සිතින්. බොරු කියනවද? නෑ. කේලම් කියනවද ඒ වෙලාවේ? නෑ. හිස් වචන පරස වචන කියනවද? නෑ. ඉතින් සම්මා වාචානි. ඊළඟට අපි නිවන් දකින්න හිතුවා, ඉඳගෙන ඉන්නේ නිවන් දකින්න, බණ අහන්නේ නිවන් දකින්න. දැන් සතුන් මරනවද? නෑ. සොරකම් කරනවද? නෑ. කාමයේ වර්ධවා ඇසිරෙනවද? නෑ. ඒ කියන්නේ සම්මා කම්මන්තනේ. ඊළඟට අපේ ජීවිතේ කපටිකමක් තියා ගන්නවද? නෑ. බොරු රංගපෑමක් තියා ගන්නවද? නෑ. දර වංචාව, කපටිකම, රංගපෑමක් නැතුව අව්‍යාජ පිරිසිදු ජීවිතයක් මම මේ මොහොතේ පවත්ත ගන්නවා. ඉතින් සම්මා ජීව කියන්නේ ඔකටනේ. ඔය අතරතුරේ හිතට එනවා තරහක්, තියා ගන්නවද? නෑ. අයින් කරනවා. ඔය අතරතුරේ හිතට එනවා සැකයක්, තියා ගන්නවද? නෑ. අයින් කරනවා. අර තරහ, අර සැකය, ඔය දේවල් හිතට එනකොට අයින් කරන එකට කියන්නේ සම්මා වායාම කියලානේ. ඊළඟට නිවන් දකින්න ඕනේ, මේ ඇඟ මේ හිත දෙක අතාරින්න ඕනේ. ඒක කුසලයක් නේ. ඒක හොඳ අදහසක් නේ. හොඳ ආකල්පයක් නේ. ඒ හොඳ ආකල්පේ මං හිතේ තියාගෙන ඉන්නවනේ. ඒකට කියන්නේ සම්මා වායාම කියලා. ඊළඟට අවට පිටේන සද්ද බද්ද හැඟීම් වලට අවධානය දෙන්නේ නැතුව එකඟ සිතකින් මං ඉන්නවා. ඒකට කියන්නේ සම්මා සති කියලානේ. ඔය දේවල් කරනකොට සිතේ ඇති වෙනවා තැන්පත් බවක්. ඒකට කියන්නේ සම්මා සමාධි කියලානේ.
මං මේ බණ අහන්නේ මේ බුදුන් වඳින්නේ චෛත්‍යයට වඳින්නේ නිවන් අවබෝධ කරගන්න කියලා සිතනකොට පින්නතුනි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටිලා ඉවරයි. එතකොට අපි ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. ඒ කියන්නේ නිවන් මාර්ගය. ඒකෙන් නිවනට ලං වෙනවා. අනිත් වෙලාවට ඕන දෙයක් හිතන්න නේද? ගහ ගන්නෙව්වා, බැන ගන්නෙව්වා, හොරකම් කරනෙව්වා, කපටි වැඩ කරනෙව්වා නේද? එක එක කාම අරමුණු, රාගික අරමුණු ඔය සේරම අනිත් වෙලාවට හිතන්න. හැබැයි මේ වෙලාවට ඒක නොහිතා ඉන්න බලන්න. ඔය කුණුකොට දැන් හිතුවා කියලා ඇති තේරුමක් නෑනේ. ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න පිනක් කරන වෙලාවෙදි විතරක් මම මේ පින කරන්න වෙන මොකකටවත් නෙමෙයි නිවන් අවබෝධ කරගන්න කියලා. දැන් අපේ සිතේ සතුට තියෙනවා. ඒ කියන්නේ සෝමනස්ස සාගතයි. ඊළඟට නිවන් දකින්න හිතනවා ඥාන සම්පයුක්තයි. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සිතක් කියන්නේ ත්‍රි හේතුක කුසල් සිතට. ඕක නිකන් හැදෙන්නේ හිතලා හදා ගන්න ඕනේ. ඔය හදාගන්න හැටි තමයි කියලා දුන්නේ. ඒක නිසා සෑම දිනම ඔන්න ඔය විදියට හිත හදාගෙන බණ අහනකොට ඔබ හොඳට බණ අහනවා. ඔබේ ජීවිතේට දෙයක් එකතු වෙනවා. ඔබ පින් රැස් කර ගන්නවා. එතකොට අපට අනුමෝදන් කරන්න පුළුවන්. ඒක නිසා සෑම දිනම ඊටාම හොඳට බණ අහන්න ඕනේ. පින්නතුනි කවදාකවත් බුදුහාමුදුරු කෙනෙක් ගැන සැක කරන්න මෙපා. කවදාකවත් සැක කරන්න මෙපා. ඒක හිතා ගන්නකො. ඕන කෙනෙක් සැක කරපුවා වෙයි. මම සැක කරන්නේ නැතුයි මොකෝ. ඊළඟට කවදාකවත් බුදුහාඳුරු කෙනෙක් දේශනා කරපු ධර්මයේ ගැන සැක කරන්න එපා. සැක හිතෙනවේ ඒ උනට සැක කරන්න එපා. ඕන කෙනෙක් සැක කරපුවා වෙයි. ඕන කෙනෙක් සැක හිතන જાති කියපුවා වෙයි. හැබැයි මම ඒකට අහුවෙන්නේ නැහැ. මම එක දෙයකට උත්සාහ කරනවා බුදුහාමුදුරු කෙනෙක් දේශනා කරපු හැම වචනයක්ම හැම අකුරක්ම හැම දෙයක්ම හැම තැනක්ම හැම පුජ්‍යලයක්ම ඇත්ත. ඒකට දඟලන්නකෝ. ඔබේ උපාධිය ඔබේ වෘත්තිය හැකියා ඔය සේරම පාවිච්චි කරලා දඟලන්නේ මොකටද? බුදුහාමුදුරු කෙනෙක් දේශනා කරන්නේ මොනවද? ඒ දේශනා කරන හැමදේම ඇත්ත තමයි කියන සිත හදාගන්න දඟලන්න. තේරුණා නේද? ඒක නිසා පින්වතුනි ධර්මයේ සැක කරන්න එපා. ඊළඟට කවදාකවත් සැක කරන්න එපා ආර්ය මහා සංඝරත්නය. ඒ කියන්නේ මම මේ පොඩි ආඳුරු නෙමෙයි. ආර්ය මහා සංඝරත්නය කියනකට අපි අහුවෙන්නේ නැහැ. ආර්ය මහා සංඝරත්නය කියන්නේ සෝවාන් මාර්ගය අවබෝධ කරගත්තු, සෝවාන් ඵලය අවබෝධ කරගත්තු අන්න එතන ඉඳන් එහාට පුජ්‍යලයන් 8 දෙනෙක්. ඒ අයට තමයි අට පුරිස පුද්ගල කියලා කියන්නේ. ඒ සියලු දෙනා බුදුහාඳුරෝ විශ්වාස කළා, ධර්මයේ විශ්වාස කළා, ඒ ධර්මයේ ක්‍රියාත්මක කරා, ක්‍රියාත්මක කිරීමෙන් මාර්ගඵල අවබෝධ කරගත්තා. ඒ කවුරුවත් සතර අපාය උපදින්නේ නැහැ. අන්න ඒ අයට ශාවක සංඝ කියලා කියනවා. ඒ ආර්ය මහා සංඝරත්නය ඇත්ත කියලා පිළිගන්න. අපි ඉගෙන ගන්න පුළුවන්. තේරුණා නේද? අපට උපාධි තියෙන්න පුළුවන් එක එක ක්ෂේත්‍ර වලින්. ඒවා වෙනයි. දැන් නීතිඥයෙක් විදියට උසස් පෙළින් පස්සේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒ නීතිය හදාරලා ඒ පැත්තට යන්න පුළුවන්. පරිපාලන සේවයට යන්න පුළුවන් ඕනෑම විශ්වවිද්‍යාලයක පළමු උපාධිය තියෙන කෙනෙකුට අයදුම් කරලා විවෘත සීමිත තරඟ විභාග සමත් වෙලා යන්න පුළුවන්. ඒ වගේ ළඟට වෛද්‍ය වෘත්තියට A level කරලා බයෝ සයන්ස් කරලා මෙඩිකල් ෆැකල්ටියට තේරිලා එතන ප්‍රායෝගික සහ ඒ න්‍යායාත්මක අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් මැත්ස් කරලා ඊට පස්සේ එතනින් ඉංජිනේරු පීඨයකට ඇතුළත් වෙලා ඒකෙත් න්‍යායාත්මක ඒ වගේම ප්‍රායෝගික පැත්ත ප්‍රැක්ටිකල් පැත්ත හදාරලා ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. ගරාජ් එක බාසුන් නැහැ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දැනුම එනවා ඒක වෙනයි. ඒක එක්කලා බුදුදහම සංසන්දනය කරන්න යන්න එපා. අපේ උගත්කම් ෆයිල් එකක් අස්සේ දාලා තියාගන්න සුදුසුකම් වලට ඉදිරිපත් කරන්න විතරයි. තේරුණා නේද? බුදුදහමත් එක්කලා ගලපන්නේ කියන්න එපා.
දැන් මාත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියා. මම බෞද්ධ අධ්‍යයනය ඉගෙන ගත්තේ. මට තියෙනවා ප්‍රථම පන්ති සාමාර්ථයක්. එතනදී එක එක ಜಾති ඉගෙනුවා එක එක විදියට. ඒකෙන් හොඳ ಜಾති තියාගත්තා. අනවශ්‍ය මත මං ගලහන්දියෙන් තියලා ආවේ කැම්පස් එකේ. ඒවා මං අරගෙන මෙහාට ආවේ නෑ. තේරුණා නේද? ඒක නිසාවට මං විදුහල්පතිවරයෙක් අවුරුදු 18ක් විතර වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල කීපයක සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් උපාධි තියෙනවා. ඒ සියල්ල මං ෆයිල් එකක් අස්සේ දාලා සහතික ටික ඉන්ටර්වයුව එකට යනකොට විතරක් තියාගෙන ඉන්නවා දෙන්න. අරවා තියාගෙන ජීවත් වෙන්නේ නැහැ. එහෙම ජීවත් වෙන්න ගියොත් පින්නතුනි ඔය මලගියාට පින්දීම ගැන ওই විදියට හිතන්න බැරුව යනවා. කුරිෂ්ඨ වෙනවා හිත. තේරුණා නේද? ડોක්ටර් කෙනෙකුට පුළුවන් කෙනෙකුගේ බඩේ කැක්කුමට බේත් දෙන්න. ගරාජ් එක බාසුන් නැහැට පුළුවන් ඩීසල් එන්ජින් ගැන දන්න කෙනාට ඩීසල් එන්ජින් එකක තියෙන ගැටලුව විසඳන්න. පෙට්‍රල් එන්ජින් ගැන දන්න කෙනෙකුට ඒක විසඳන්න පුළුවන්. හැබැයි ගරාජ් එකේ මහත්තයා එයාගේ පුතාට බඩේ කැක්කම හැදුනාම ડોක්ටර් කෙනෙක් ළඟට එක්කලා යන්නේ නැතුව මං වාහන හදන හන්දා පුතාගේ බඩේ කැක්කුමටත් මම බෙහෙත් දෙනවා කිව්වොත් හරියනවද? නැහැ. ඒක නිසා පින්වතුනි සෑම මොහොතකම අපේ දක්ෂතා වෘත්තීය දැනුම අධ්‍යාපන සුදුසුකම් එක්ක බුදුදහම බලන්න ගියොත් අපි අසරණ වෙනවා. කවදාකවත් බුදුදහමට හානියක් කරන්න කාටවත් බෑ. ඔය බුදුහාඳුරන්ගේ ධර්මයේ විකෘති කරලා දේශනා කළා YouTube එකේ ඒ කාටවත් බුදුහාඳුරන්ගේ ධර්මයට හානි කරන්න බෑ. මතක තියාගන්න. හානි වෙන්නේ යාලට විතරයි. තේරුණා නේද? මේ ශාසනය නැති කරන්න බෑ කාටවත්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ නැති කරන්න බෑ කාටවත්. බුදුහාඳුරන්ගේ ගුණය නැති කරන්න බෑ කාටවත්. ඒවා තියෙනවා. මම බුදුහාඳුරුවෝ විවේචනය කළොත් නැති වෙන්නේ මම. ඒක ඔය පින්නතුන් අහගෙන ඔය පින්නතුනුත් මං එක්ක එකතු වුණොත් නැති වෙන්නේ ඔය පින්නතුන්. මතක තියාගන්න බුදුදහම තියෙනවා. ඒක නිසා අපි එක දෙයක් කරමු. බුදුහාමුදුරුවෝයි උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ සියලු ಜಾති ඇත්ත කියලා පිළිගන්න ඔලු ගෙඩියක් හදාගන්න. ඒකට දඟලන්න. ඒකට අරගල කරන්න. ඒකට මහන්සි වෙන්න. ආන්ගේ සිතට නමක් කියනවා ශ්‍රද්ධා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ තියෙන ධන අතර වටිනාම ධනෙ මොකද්ද? ශ්‍රද්ධාව. ඒක හදාගත්තු කෙනා පින්නතුනේ නිවන් මාගේ ගමන් කරන්නට අවශ්‍ය කරන සියලු සුදුසුකම් සපුරාගත්තු කෙනෙක්. තේරුණා නේද? එයාට තමයි අර සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. එයා තමයි සීලයට ගරු කරන්නේ. එයා තමයි දන් දීම ගරු කරන්නේ. බුදුහාඳුරෝ ගැන සැක කරන, ධර්මයේ ගැන සැක කරන ඒ පුජ්‍යලයාගේ හිතේ ශ්‍රද්ධාව නැති කෙනා නිවනවත් සසර දුකවත් පිළිගන්නේ නැහැ. එයාට සීලය වදයක්. සීලය යාට ඇණයක්. සීලය යාට කරදරයක්. ඒක නිසා යාට සීලය අවශ්‍යත් නැහැ. සීලය අවශ්‍ය කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ විශ්වාස කරන කෙනෙකුට විතරයි. ඒක නිසා අපි ඉස්සරලා කරන්නට ඕනේ මොකද්ද? බුදුහාමුදුරුවෝ ඇත්ත, දේශනා කරපු ධර්මයේ ඇත්ත, ආර්ය මහා සංඝරත්නයේ ප්‍රතිඵල ලබාගත් ඇත්ත කියලා සිහි කරන, විශ්වාස කරන, පිළිගන්න සිතක් පුළුවන් නම් හදාගන්න. එතනදි දිනුම් අපේ ගමනේ සෑහෙන හරියක් හරි. ඊට පස්සේ යන්න තියෙන්නේ. හොඳයි ඔය කාරණා ටික මම මේ මූලික ප්‍රවේශයක් විදියට දේශනා කළේ. ඔය තොරතුරු කරුණු සේරම හිතේ තියාගෙන මං හොඳට බණ අහනවා කියලා හිතාගෙන සාදුනාදියක් පවත්වන්න බලන්න. ඉද්ද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුග්ගතින් ගතෝ. ගාතාව තියෙන්නේ ධම්මපදේ. කවුරුත් දන්න ගාතාවක්. තේරුම බලමු ඉස්සරලා. ඉද නන්දති. ඉද කියන්නේ නිපාත පදයක්. එයාට තේරුම් දෙකක් වෙනවා. එක තේරුමක් වෙනවා ඉද දැන් කියන්නේ. තව තේරුමක් වෙනවා මෙලව කියන්නේ. තේරුණා නේද?
එතකොට තේරුම් දෙකක් එනවා. දැන් කියන්න එනවා, මෙලව කියන්න එනවා. නන්දති කියන්නේ නන්දන අර්ථයෙන් එන වර්තමාන කාල පඨම පුරුෂ ඒකවචන ක්‍රියාපදයක්. එයාගේ තේරුම මොකද්ද? සතුටු වෙයි කියන්නේ. එතකොට නන්ද කියන එකට මුලින් ආ දාලා ආනන්ද කියන්නේ සතුට කියන්නේ. ආ කියන්නේ පැමිණෙන, එන, රැගෙන එන, ගෙන්න ගන්න කියන ආ කියනවා. නන්ද කියලා කියන්නේ සතුට. එතකොට ආනන්ද කියලා කියන්නේ තමාගේ සිතට සතුට කැඳාගෙන ඉනවා කියන්නේ. එහෙනම් නන්දන කියන අර්ථයෙන් නන්ද කියලා කියන්නේ සතුටට. එහෙනම් ඉද නන්දති කියලා කියන්නේ එක අර්ථයක් දැන් සතුටු වෙයි. දෙවනි අර්ථයේ මෙලව සතුටු වෙයි. එතන සතුටු වෙයි කියන එක වර්තමාන කාලේ. සතුටු වෙයි කියන එක වර්තමාන කාලේ. ඒ කියන්නේ මේ මොහොත මේ දැන් එක මං ලබනවා. හරිනේ? ඊළඟට දෙවනියට එනවා පෙච්ච නන්දති. පෙච්ච කියන්නේ නිපාත පදයක්, ස්ථාන වාචී නිපාතේ හඳුන්වන්නේ. එතකොට පින්නතුනේ පෙච්ච කියන එකේ තරවාගෙම තේරුම් දෙකක් එනවා. මොනවද එන තේරුම්? පෙච්ච කියලා කියනවා පසුව කියන්නේ. එක අර්ථයක්. ආයත් පෙච්ච කියලා කියනවා පරලව කියලා කියන්නේ. නන්දති කියන වචනේ තේරුම දන්නවා. එහෙනම් පෙච්ච නන්දති කියන්නේ මොකද්ද? පසුව සතුටු වෙයි. නැත්තම් පරලව සතුටු වෙයි. ඒත් ක්‍රියාපදේ වර්තමාන කාලයි. තේරුණා නේද? එතකොට ඔන්න බලන්නකෝ දැන් සතුටු වෙයි, පසුව සතුටු වෙයි. මෙලව සතුටු වෙයි, පරලව සතුටු වෙයි. ඔන්න ඒ වාගේ අර්ථ දෙකක් එනවා. ඊළඟට දෙවෙනි පේලියට යන්නකෝ බලන්න. කත පුඤ්ඤෝ. කත කියලා කියන්නේ අතීත කාල අවසාන වුණු ක්‍රියාවක්. ඒ කියන්නේ කරලා ඉවරයි. ඒවට කියනවා ව්‍යාකරණයේ නමක් අතීත කෘදන්ත කියලා. එයා කරලා ඉවරයි. හරිනේ? එතකොට ඒක දැන් වැටුණු මිනිසා වැටිලා ඉවරයි. නේද? ඇඬුණු ඇස ඇඬිලා ඉවරයි. ඒ වාගේ කත පුඤ්ඤෝ පින් කරපු කෙනා. ඒක අතීතයට සම්බන්ධයි. ඒ වැඩේ කරලා ඉවරයි. අතීතයට සම්බන්ධයි. කත පුඤ්ඤෝ පින් කරපු කෙනා කියලා අර්ථ එන්නේ. පින් කළ කෙනා කියලා තේරුම එන්නේ. එහෙනම් කත පුඤ්ඤෝ කියන්නේ පින් කරපු කෙනා. උභයත් උභය කියලා කියන්නේ නිපාත පදයක්. ඒකෙන් දෙපැත්තක් කියලා කියනවා. දැන් මම මේ සිවුර පොරවලා තියෙන්නේ උභයංශ කරලා. අර පොඩි ආඳුර සිවුර පොරවලා ඉතින් ඒකාංශ කරලා. තේරුණා නේද? එතකොට උභයත කියන්නේ දෙපැත්තක සිටමින් නන්දති සතුටු වෙනවා. ඊළඟට පුඤ්ඤං මේ කතන්ති නන්දති. එයා සතුටු වෙන්නේ කොහොමද? පුඤ්ඤං පින් මේ මා විසින් කතං ඉති කරන ලදී යනුවෙන් නන්දති සතුටු වෙයි. බියෝ ගොඩක් නන්දති සතුටු වෙයි සුග්ගතින් හොඳ ආත්මයකට ගතෝ ගමන් කරලා. සරලව තේරුම ගමුකෝ. පින් කරපු කෙනා මෙලව සතුටු වෙයි, දැන් සතුටු වෙයි. පසුව සතුටු වෙයි, පරලොව සතුටු වෙයි. දෙලව ජීවත් වෙමින් සතුටු වෙයි. දෙපැත්තක සිටමින් සතුටු වෙයි. කොහොමද සතුටු වෙන්නේ? මම් පින් කළා කියලා සතුටු වෙයි. ගොඩක් සතුටු වෙන්නේ කොහොමද? හොඳ ආත්මික ඉපදිලා හොඳ ආත්ම කීයද? 3යි. එක බ්‍රහ්ම, දෙක දිව්‍ය, 3 මිනිස්. ඔය 3 තමයි හොඳ. ඔය 3 සුඛ වේදනා, දුක්ඛ වේදනා කියන ඒවා තියෙනවා. බ්‍රහ්ම ලෝක සුඛ වේදනා විතරයි, දිව්‍ය ලෝක සුඛ වේදනා විතරයි. මිනිස් ලෝකේ සුඛ වේදනා, දුක්ඛ වේදනා දෙකම තියෙනවා. සතර අපාය දුක්ඛ වේදනා විතරයි තියෙන්නේ. තේරුණා නේද? ඒක නිසා පින්නතොනි මිනිස් ලෝකේ හොඳයි, දිව්‍ය ලෝකේ හොඳයි, බ්‍රහ්ම ලෝකේ හොඳයි. ඒ තුනට සුගති කියලා කියනවා. සුගතියක ඉපදුනාම ගොඩාක් සතුටු වෙනවා. හරි. දැන් මේ ගාථාවේ මං කිව්වා මුලින් ධර්ම කරුණු කීයක් තියෙනවා කියලාද? 2යි. එක කරුණක් සතුට. එක කරුණක් සතුට. දෙවෙනි කාරණේ කරපු පින. එහෙනම් මේ ගාථාවේ බණ කරුණු 2යි. එක සතුට, දෙක පින. සතුට කියන එක ලැබෙන දෙයක් මේ දැන්. ඒක ලැබෙන්නේ සිතට. පින කියන එක කරපු දෙයක්. තේරුණා නේද? මේක ලැබෙන දෙයක්, මේක කරපු දෙයක්. කරනකොට මමුල් වෙනවා. තේරුණාද? අහනවා නේද? අහනවා, බලනවා,
තේරුණා නේද? අහනවා, බලනවා, අඬනවා මමයි මුල් වෙන්නේ. ඇහෙනවා, පේනවා, ඇඬෙනවා, වැඩේ වෙනවා. මට පාලනය කරන්න බෑ. තේරුණා නේද? ඒක නිසා පින් කරපු මම මුල් වෙන්නේ. එහෙනම් මේ මං කරපු කර්මය. මේ කර්මය මං කරලා තියෙනවා. මේකට පින කියනවා, කුසලය කියනවා, හොඳ කියනවා. මේ වැඩේ කරනකොට මමයි තීරණය කරන්නේ. මම තමයි මේකේ නායකයා. මම තමයි මේකේ ප්‍රධානියා. ඒක නිසා කර්මයක් කරනකොට මමයි ප්‍රධානියා. ඒක හන්ද කියනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. මේ කර්මය කරලා ඉවර වෙනකොට බුදුහාමුදුරුවන්ට පේනවා මේකට විපාක එකතු වෙනවා. විපාක එකතු වෙනවා. එකතු වෙන විපාකේ පස්සේ ලැබෙනවා. ඒ පස්සේ ලැබෙනකොට ප්‍රධානිය කර්මය මයටත් වෙනවා. ඇඬෙනවා මට නවත්තන්න බෑ නේද? පේනවා මට නවත්තන්න බෑ නේද? ඒවා සිද්ධ වෙනවා. කර්මය කරනකොට ඕන්නම් කරන්න ගින් නවත්තන්න පුළුවන්. තේරුණා නේද? කරගෙන යද්දි නවත්තන්න පුළුවන්. ඒකෙදි මමයි තීරණය කරන්නේ. විපාක ලැබෙනකොට මම කැමති වුණත් අකමැති වුණත් අනිවාර්යෙන් යා ලැබෙනවා. එනම් බුදුහාඳුරෝ මේ ගාථාවෙන් දේශනා කරන්නේ කර්ම විපාකය සහ කර්මය. කුසල කර්මය සහ කුසල විපාකය. පින්කම් සහ පින් විපාකය. මේ කුසල කර්මයක් කුසල විපාකයක් පිළිගන්න සිත හඳුන්වනවා සම්මා දිට්ඨි කියලා. ඔන්න බලන්න බුදුහාඳුරෝ දකින්නේ මේ ලෝකේ ජීවත් වෙන කවුරු හරි කෙනෙක් අවංකව සතුටු වෙනවා නම්, අවංකව සතුට ලබනවා නම් සිතෙන් අවංකව සතුට ලබනවා නම් ඒ අවංකව සතුට ලබන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි, එයා විසින් පෙර කරපු පිනක් නිසා. මේ සතුට කියන වචනේත් එක්කලා සම්බන්ධ වචන තියෙනවා. සැහැල්ලුව, සැනසීම, සුවය, සොම්නස, ප්‍රීතිය, ප්‍රමෝදය, ආස්වාදය, නිස්කලංක බව, තැන්පත් බව. යම් කිසි කෙනෙක් කියනවා නම් මට මහා සුවයක් දැනෙනවා. අවංකව. ආන්ගේ දේ කටින් එළියට දාන්න ලැබෙන නිසා. ඒකෙන් එයා සතුටු වෙයි. එයා ඒක එළියට දාන්නේ එයා පෙර කරපු පිනක් නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වතුනි, කවුරු හරි කෙනෙක් මොනවා හරි දෙයක් නිසා සිතෙන් සතුටක් ලබනවා නම් ඒ සතුට ලබන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි, එයා විසින් පෙර කරපු පිනක් නිසා. ඔකේ අනිත් පැත්ත, කවුරු හරි කෙනෙක් Tamanගේ ජීවිතේ දුකක් ලබනවා නම් ඒ දුක යාට ලැබෙන්නේ එයා විසින් පෙර කරපු පවක් නිසා. දුක කියන එක එක්කලා සම්බන්ධ වචන තියෙනවා. ශෝකය, කලකිරීම, කනගාටුව, වෛරය, ක්‍රෝධය, කේන්තිය, තරහ, ද්වේෂය, බය, අප්පිරියාව, පිළිකුල, ඊර්ෂියාව. වචන 12ක්. කවුරු හරි කෙනෙක් මොකක් හරි නිසා මට බයයි කිව්වොත්, මට අප්පිරියයි කිව්වොත්, ඒක හිතට දැනෙන දේ, ඒ දේ එයා කියන්නේ එයා විසින් පෙර කරපු පවක් නිසා. ඒක නිසා පින්වතුනි, මගේ සිතට යම් කිසි දෙයක් ලැබෙනවා නම් ඒ ලැබෙන සෑම දෙයක්ම මං පෙර රැස් කරගත්තුවා. රැස් කරගත්තුවට කර්ම කියනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරන්නේ ධර්ම කරුණු දෙකයි. එක සතුට, දෙක කරපු පින. ඒක අධීර තුනකින් කෙටියෙන් කියලා දෙන්නම්. තේරුණා නේද? අධීර තුනකින් කෙටියෙන් කියලා දෙන්නම්. සතුට ඇත්තටම ලැබෙන්නේ පෙර කරව පින් නිසාද කියලා. දැන් අපි බලමු සතුට වෙන සාධක ටිකක්. දැන් අපි සතුට වෙනව නේද පොහසත් නම්? පොහසත් කියන්නේ මොකටද? බඩගිනි එනකොට කන්න ඕනේ කන්න දේවල් තියෙනවා. තිබහිනකොට බොන්න ඕනේ බොන්න වතුර තියෙනවා. නිදිමත එනකොට නිදන්න ඕනේ නිදා ගන්න තැනක් තියෙනවා. අසනීපයක් හැදෙනකොට බේත් ඕනේ බේත් ටිකක් ගන්න තැනක් තියෙනවා. ඉන්න තැනක් තියෙනවා, අඳින්න දෙයක් තියෙනවා, යන්න එන්න පහසුව තියෙනවා. එතකොට අපි කියනවා පොහසත් කියලා.
ඉතින් අපි සතුටු වෙනවා. දුප්පත් නම් බඩගිනි කන්න ඕනේ කන්න දෙයක් නැහැ. නිදිමතයි නිදා ගන්න ඕනේ නිදන්න තැනක් නැහැ. අඳින්න ඇඳුමක් ඕනේ ඇඳ ගන්න ඇඳුමක් නැහැ. ඉන්න ගෙයක් ඕනේ ගෙයක් නැහැ. ඒකට කියනවා දුප්පත් කියලා. ඒතර කෙනෙක් සතුටු වෙනවා පොහොසත් නම් දුක් වෙනවා දුප්පත් නම්. හරි. දෙකක් සතුටු වුණා නේද පොහොසත් නිසා. තව එකක් ගමුකෝ. යම් කෙනෙක් සතුටු වෙනවා ලස්සන රූපයක් ලැබුණොත්. ලස්සන රූප කියන්නේ මොකටද සුදු කළු කියන එකද? නෑ. ලස්සන රූප කියලා කියන්නේ එකපාරක් බැලුවොත් ආයෙත් පාරක් බලන්න හිතෙනවා. එකපාරක් බැලුවොත් ආයෙත් පාරක් බලන්න හිතෙන ළඟට ගිහින් අසුරු කරන්න හිතෙන රූප සම්පත්තියක් කෙනෙකුට තියෙනවා නම් ඒ රූපෙට අපි කියනවා ප්‍රසන්නයි ලස්සනයි කියලා. එතකොට කැත කියන්නේ මොකද්ද? එකපාරක් බැලුවොත් හිත හිරිවැටෙනවා ආයෙ බලන්න හිතෙන්නේ. ඒකට අපි කියනවා අවලස්සනයි කියලා. ඔන්න කරුණු දෙකක් ගත්තා නේද? දැන් අපි සතුටු වෙන්නේ මොකද්ද? පොහොසත් නිසා. ලස්සන රූපයක් තියෙන නිසා. ඊළඟට තව එකක් ගමු. සමාජ සම්මතය අනුව උසස් කුලයක ඉපදුනොත් අපි සතුටු වෙනවා. පහත් කුලයක ඉපදුනොත් අපි දුක් වෙනවා. දැන් සතුට ආවේ කුලේ නිසා නේද? එතකොට මම සාධක තුනක් කිව්වා. පොහොසත් වුණා සතුටුයි, ලස්සන වුණා සතුටුයි, උසස් කුලයක් ලැබුණා සතුටුයි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ සතුට ලැබෙන්නේ මොකක් නිසා කියලාද? පෙර කරපු පිනක් නිසා. අපි සතුටුුනේ මොකක් නිසාද? පොහොසත් නිසා, ලස්සන නිසා, උසස් කුලේ නිසා, ආයුෂ දීර්ඝ නිසා, අසල්වැසිය හොඳ නිසා නේද? එහෙනම් මෙන්න මේ සතුට ලැබෙන්නේ මේ පොහොසත් බව ලැබෙන්නේ මේ තුන එකට සම්බන්ධ වෙනවා. පොහොසත් වෙන්නේ මොනවා නිසාද? කත පුඤ්ඤෝ කරපු පින් නිසා. මොනවද කරපු පින්? එක දන් දීම. දන් දීම දැන් මේ වෙලාවේ මම මේ බණ මඩුව පරිශීලනය කරනවා. මේ කණු මට පරිශීලනය කරන්න ලැබෙනවා. මේ පුටුව පරිශීලනය කරනවා. ලැබුණු જાති. මේ විදුලි පංකා පරිශීලනය කරනවා. මේ විදුලි ආලෝකයේ පරිශීලනය එකපත් පරිශීලනය කරනවා. එතකොට ඔබට වාඩි වෙන්න පුටුවක් ලැබිලා තියෙනවා. ඉතින් සතුටුයිද නැද්ද? සතුටුයි. අර මෙන්න මේ දේ අපි ආස්වාදේ කරන්නේ ඔය පින්නතුන්ට ඔය පුටුව ලැබුණේ මට මේ ධර්මාසනේ ලැබුණේ මේ විදුලි පංකා ලැබුණේ විදුලි ආලෝකය ලැබුණේ මොකක් නිසාද? මෙන්න මේ ಜಾති පෙර ආත්මවල අපේ අතින් දීලා තියෙනවා. බුදුහාමුදුරුව එක බමුණෙකුට දවසක් දේශනා කරනවා පින්වත බමුණ කියලා බුදුහාමුදුරුව ආමන්ත්‍රණය කරන්නේ. අද දවස තුල අපි භාවිත කරන පාවිච්චි කරන පරිභෝජනය කරන සෑම දෙයක්ම පෙර ආත්මවල අපේ අතින් දීපු සෑම දෙයක්ම ලැබෙනවා කියලා. ඒ වගේම දේශනා කරනවා දීලා නැති කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අපි හිතනවා අපි රැකියා කරනවා සුදුසුකම් තියනවා ඒක නිසා තමයි මේ විදියට හම්බ කරලා ගෙවල් හදන්නේ මෙව්වා කියලා. ඔය සේරටම බලපාන සාධකය මොකක්ද? දන් දීම. එහෙමනම් දුන්නු සෑම දෙයක්ම ලැබෙනවා. දීලා නැති කිසිවක් පෙනි තිබුණත් ලැබෙන්නේ නැහැ. ලැබිය යුත්තේ කොයි කාටත් වේ හිමි දෙවියෙකු හටවත් එය නොක ලැක අහිමි. ඊළඟ පද දෙක වටිනොයි. එහෙයින් සෝක නොකරමි සතෝ තුද නොවෙමි මට හිමි දෙය අන් කෙනෙකුට නොවේ හිමි.
අපූර්ව කවියක්. පින්නතුනි ජීවිතේ දැන් වයස මට අවුරුදු 50යි. මම මහාන වෙලා අවුරුදු 35යි. 36 මේ යන්නේ. ආමුදුරු කෙනෙක් වුණත් ගිහි කෙනෙක් වුණත් එන ගැටලු එනවනේ. ඒ සෑම ගැටලුවකටම hina වෙන්න පුළුවන් ජීවිතේට ලොකු උපදේශයක් කවුන්සලින් එකක් ওই ගාථාව ඇතුලේ තියෙනවා. තේරුණා නේද? ඒක නිසා මට යමක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ මට නොවරදවාම ලැබෙනවා. මං කොච්චර පෙරේතකම් කරුවත් මට අහිමි දේ හම්බ වෙන්නේ නැහැ. මට යමක් ලැබෙන්න තියෙනවා නම් ඒ ලැබෙන්න තියෙන දේ දෙවියෙකු වටවත් එය නොක ලැක අහිමි එක වළක්වන්න බෑ කියනවා. ඒක නිසා දානය කියන්නේ දෙන එකට සත්පුරුෂ දාන තියෙනවා, සත්පුරුෂ දාන තියෙනවා. සත්පුරුෂ දානයක් දුන්නොත් හොඳ ලැබෙනවා. අසත්පුරුෂ ಜಾති දුන්නොත් පින්නතුනේ අසත්පුරුෂ දේවල්ම තමයි ලැබෙන්නේ. දැන් බුදුහාඳුරෝ දේශනා කරනවා අපායන දාන 10ක් දේශනා කරනවා. එකක් මත්පැන් දෙනව නේද? අන්න ඒක අපායන දානයක්. දැන් අපි දුවගේ කොටහළු එක වුණාම සමහරට වෙඩින් එකක් වුණාම අපි ගෙනල්ලා දෙනවනේ. තේරුණා? තියන හන්ද දුන්නට කමක් නෑ. ඒකේ මම මේ නරකක් හරි වැරැද්දක් හරි කියනව නෙමෙයි. ඔය පින්නතුන්ට ඒවා කරන්න කියනවත් නෙමෙයි, එපා කියනවත් නෙමෙයි, මම නිකන් කියන්නේ. ඒක නිසා ඔය පින්නතුන් ඒවා දෙනව නේද? අන්න දුන්නට පස්සේ බලන්නකො හම්බ වෙන જાති. ඒක නිසා පින්නතුනි අපි දැන් දෙනවා කියන්නකො කපටිකම. අන්න අපිට කපටිකම හම්බ වෙනවා. අපි බොරුව දුන්නොත් බොරුවත් හම්බ වෙනවා. වංචාව දුන්නොත් වංචාවත් හම්බ වෙනවා. දෙන්නේ මොනවද? දෙන එක gediya පිටින් හම්බ වෙනවා. ඒ හම්බ වෙනකොට එපා කිව්වට හරියන්නේ ගන්න වෙනවා. ඒක නිසා සත්පුරුෂ දාන කියන්නේ හොඳ දේවල් දෙන එකට ඒ જાති දුන්නාම ඒ જાති ලැබෙනවා. ඒක නිසා පොහොසත් වෙන්න බලපාන එක පිනක් දන් දෙන එක. දෙක සිල් රකින්න එක. සිල්පද එකක් හරි දෙකක් හරි තුනක් හරි හතරක් හරි පහම හරි යමෙක් රැක්කොත් ටිකක් හරි ගොඩක් හරි වෙලාවක් ඒ තැනැත්තට ඒකට ලැබෙන අනිසංස පහක්. පළවෙනි එක මොකද්ද? මහත් වූ භෝග සම්පත් ලැබෙනවා. එහෙනම් පොහොසත් වෙන්න සීලය බලපානවා. තුන්වෙනි පින මොකද්ද? පොහොසත් වෙන්න බලපාන තුන්වෙනි පින සත්‍ය වචන කතා කරන එක. ඔන්න ඔය කියන කාරණා තුන කත පුඤ්ඤෝ කොලොත් එයාට ලැබෙන ප්‍රතිඵලය කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න යාන වාහන ගෙවල් දොරවල් ඉඩම් කඩම් කුඹුරු වතු පිටි රත්තරන් බඩු හිතන්නේ මොනවද? ඒ දේ ලැබෙනවා. ඒ ලැබෙනකොට එයා සතුටු වෙනවා. ආන් ඒක හඳුන්වනවා කත පුඤ්ඤෝ ඉද නන්දති, කත පුඤ්ඤෝ පෙච්ච නන්දති, කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. තේරුණා නේද? ඒක නිසා පින්වතුනි පොහොසත් වුණා, සතුටු වුණා. එහෙනම් පොහොසත් බව ලැබුණේ රැකියා කරන නිසා බව ඇත්ත, පඩිය ලැබෙන නිසා බව ඇත්ත, සුදුසුකම් තියෙන නිසා බව ඇත්ත, ඒ සුදුසුකම් මහන්සි වෙලා හදාගත්තු නිසා බව ඇත්ත. හැබැයි ඔය සියල්ලට පදනම වෙන්නේ අන්න අර කියන පිට. ඒක විශ්වාස කරන්න. ලස්සන රූපයක් ලැබුණා නේද? එතකොට සතුටු වුණා නේද? ලස්සන රූපය ලැබෙන්නේ මොකක් නිසාද? පින්නතුනි මෛත්‍රී සිතට ලැබෙන පින. මෛත්‍රී කරනවා කියන්නේ මොකද්ද? කේන්ති ගන්නෙ නෑ, තරහ ගන්නෙ නෑ, ආවේගයෙන් කටයුතු කරන්නේ නෑ. කල්පනා කරනවා මටත් සතුටින් ඉඳ ලැබෙන්න ඕනේ. මේ ලෝක ජීවත් වෙන හැම කෙනෙකුටම සතුට ලැබෙන්න ඕනේ. ඒ ඔන්නෝක හිතන සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලට මෛත්‍රී කියනවා. ආන් එහෙම මෛත්‍රී කරන කෙනෙකුට ලැබෙන ප්‍රතිඵලයක් ප්‍රසන්න රූපයක් ලැබෙනවා. මුඛ වන්නෝ විප්පසීදති, බලනකොට ආසයිතන මූණක් ලැබෙනවා. මනුස්සානං පියෝ හෝති, මිනිස්සුන්ටත් ආසයිතෙනවා. අමනුස්සානං පියෝ හෝති, අමනුස්සයන්ටත් ආසයිතෙනවා. දේවතා රක්ඛන්ති, දෙවියොත් රකින්නවා. කවුද? මෛත්‍රී කරන කෙනා. මෛත්‍රී කරනවා කියන්නේ සියලු සත්වෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා ඔය කටින් කියෝන එකයි හිතොන් කියෝන එකයි නෙමෙයි.
වචනයක් කියවනවට කියන මතුරනවා කියලා. ඒක භාවනාවක් වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද භාවනා කරන්නේ? ඔන්න අපි ඇස් දෙක පියා ගන්නවා. වම් අත උඩින් දකුණු අත තබා ගන්නවා. එතකොට මේවා හොඳ සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඊළඟට අපි කල්පනා කරනවා මේ ලෝකයේ තුල ජීවත් වෙන යම් තාක් සතුන් ඉන්නවා නම් ඒ සෑම සතෙකුගේම සිතට දුකක් ඇති වෙන්න එපා. බයක් ඇති වෙන්න එපා. සතුටින් ජීවත් වෙන්න ලැබේවා. ඔය වචන තුන හිතන්න. ඕකට තමයි මෛත්‍රී කියන්නේ. මේ ලෝක ජීවත් වෙන කිසිම සතෙකුගේ සිතට දුකක් ඇති වෙන්න එපා කියන්නේ සුඛිනෝවා. බයක් ඇති වෙන්න එපා කියන්නේ කේමිනෝවා. සියලු සතුන්ට සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඔක සිතන්න විතරයි තියෙන්නේ. ඒ සිතින් සිතනකොට අපට දැනෙනවා අපි මේ ලෝකේ ඉන්න හැම සතෙක්ම hina වෙලා කාලා බීලා සතුටින් ඉන්න හැටි දකිනවා. තේරුණා නේද? ගෙම්බද, ගැරන්ඩියද, පණුවද, මාළුවද, අස්සයද, එළුවද, බල්ලද, ඩොනල්ඩ් ට්‍රම්ප්ද, පුටින්ද ඕනම කෙනෙක් අපි දකිනවා සතුටින් ඉන්න හැටි. hina වෙලා ඉන්න හැටි. ඒ කාගේවත් හිතේ ආවේගයක් දුකක් නැති හැටි. ඔන්න ඔහම චිත්‍රයක් සිතේ මවාගෙන ඒක සිතෙන් දකිමින් සතුටු වෙන එකට මෛත්‍රී කියනවා. අන්නේ මෛත්‍රියට ඒ මොහොතේ මෙයාගේ මූණ ප්‍රසන්න වෙනවා. තේරුණා නේද? ඒක නිසා පින්නතුනි ඔය රන්වන් පාටයි කියනවා, රෝස පාටයි කියනවා, කහ පාටයි කියනවා, පින් පාටයි කියනවා, වයස හොයන්න බෑ කියනවා. ඒ වාගේ රූප සම්පත්තියක් ලැබෙන්නේ ඒකට. ඒක නිසා කුසලයට ලැබෙන විපාකයක් රූපය ක්ෂණික කේන්ති ගත්තොත්, ක්ෂණිකව තරහ ගත්තොත් ඒ මොහොතේමත් අපි කැත වෙනවා. ඒකට ලැබෙන ප්‍රතිඵලය තමයි විකෘති රූපයක් ලැබෙනවා. ඔන්න බලන්නකෝ. මෛත්‍රී කළා, කත පුඤ්ඤෝ පිනක් කළා, ඉදනන්දති ලස්සන රූපයක් ලැබිලා දැන් සතුටු වෙනවා. පස්සෙත් සතුටු වෙන්න පුළුවන්. හොඳයි. උසස් කුලයේ උපදින්නේ ඒකෙන් සතුටු වෙනව නේද? මොකක් නිසාද? නිහතමානීව කටයුතු කරනවා. කෙනෙක් ඉන්නවා වඳින්න ඕනේ, ඉතියාට ගිහින් වඳිනවා. කෙනෙක් ඉන්නවා පුදන්න ඕනේ, එයාට ගිහින් පුදනවා. කෙනෙක් ඉන්නවා ගරු කරන්න ඕනේ, ආසනයක් දීලා එයාට ගරු කරනවා. වැඳිය යුතු කෙනාට වඳින, පිදිය යුතු කෙනාට පුදන, ගරු කළ යුතු කෙනාට ගරු කරන එක හඳුන්වනවා නිහතමානී කියලා. මාන්නයෙන් තොර කියලා ඒක පිනක්. ඒකට ලැබෙන පින උසස් කුලයක උත්පත්තිය ලැබෙනවා. මේ ජීවිතේ සමාජය අගය කරනවා. පහත් කුලයක උපදින්න මොකක් නිසාද? වඳින්න ඕනේ කෙනාට වඳින්නේ, පුදන්න ඕනේ කෙනාට පුදන්නේ, ගරු කරන්න ඕනේ කෙනාට ගරු කරන්නේ නැහැ. ඒ જાති කරන්නේ කියන්නේ මාන්නය. මාන්නේ කියන්නේ පාපයක්. පාපයට ලැබෙන ප්‍රතිඵලය ඒ ජීවිතේ කට්ටිය ගණන් ගන්න. අම්මෝ ඉන්නේ අඩි ගාණක් උඩින්. හරි අහංකාරයි. එහෙමනේ කියන්නේ නේද? බලන්නකෝ ඒ ජීවිතේ ගණන් ගන්නෑ. නමේ මුලට අකුරු හොඳට තියෙන්න පුළුවන්. ඒ වුණාට සමාජෙන් ගරු කරන්නේ නැහැ. තේරුණා නේද? ඒක නිසා ඒ ජීවිතෙත් පින්නතුනි හෙලා දකින්නවා. ඊළඟට වෙනත් කුසලයකින් මිනිස් ලෝකෙ ඉපදෙනකොට ඒ තැනැත්තා මේ මාන්නය නිසා මොකද වෙන්නේ? හීන කුලේ පච්චාජායති උත්පත්තිය ලැබෙනවා. ඉතින් හරි. දැන් කරුණු තුනක් කිව්වා ඔතන. පොහොසත්, ලස්සන, උසස් කුලේ. තව ಜಾති තියෙනවා. ඒවා කියන්න ගියොත් වෙලා යනවා නොනේ කාදියරා. දෙවනි අදියර ඔන්න බලන්න සතුටු වෙන හැටි අපේ ඇසට කැමති රූපයක් පෙවුනොත් අපි සතුටු වෙනවා. කැමති ශබ්දයක් ඇහුනොත් සතුටු වෙනවා. දැන් අපි ආස කරන රූපයක් පේනවා සතුටු වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කළේ සතුට ලැබෙන්න පින නිසා. නමුත් මං දැන් සතුටුනේ ලස්සන රූපයක් දැක්ක නිසා. ඔය පුංචි දරුවෝ දැඟලුවට මොකුත් හිතන්න එපා. ඒ චූටි ළමයිනේ. තේරුණා නේද? ඒ දිහා අපි හරි සෙනෙහසින් බලන්න ඕනේ. අද තිබුණා ඉස්කෝලේක ගොඩනැගිල්ලක් විවෘත කරන උත්සවයක්. මටත් ආරාධනා කළා. මම ඒකට වැඩියා. ප්‍රාථමික ඉස්කෝලයක්. ඒකේ විශේෂ අධ්‍යාපන පන්තියකුත් තියෙනවා. ඉතින් ළමයි ඇවිත් නැටුවා. මං ආසාවෙන් නැටුම් දිහා බලාගෙන හිටියා. 2 පන්තිය නැටුවා, 3 පන්තිය නැටුවා, 5 පන්තිය ළමයි නැටුවා. ඒ අතරතුර එක දරුවෙක් තනි නැටුමක් ඉදිරිපත් කළා.
ඒක අර කතරගම දෙවියෝ ගැන කියනකොට නටන එකක් වාගේ මේ වෙස් ඇඳලා. ඒ දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්. ඒ දරුවා කරණම් තුනකොත් ජහුවා. ඉතින් අර නැටුම් දිහා බලාගෙන ඉන්නකොට මට හරි hina ගියා. මම hina වෙවි බලාගෙන හිටියේ. මම අපේ ඉස්කෝලේ වුණත් ටීචර්ලට කියලා තියෙන ප්‍රාථමිකේ රූපේ බලලා නැටුම් වලට ඉස්සරහට දාන්න එපා කියලා. සෑම ළමයෙක්ම පෙළ ගස්සනකොට නැටුම ඉවර වෙනකොට සියලු ළමයි ඉස්සරහටත් එන්න ඕනේ කියලා. ටීචර්ලගේ ළමයි ඉන්නවා, ගුරුවරුන්ගේ ළමයි ඉන්නවා, සල්ලි තියන අය ඉන්නවා, දුප්පත් ළමයි ඉන්නවා. මං කියලා තියෙන කාටවත් විශේෂතා දක්වන්න බෑ කියලා. එතකොට අර රූප ටිකක් අඩු ළමයා කැරකිලා ඉස්සරහට එනවා. ඉතින් පුංචි අය නටනකොට මං ඉස්සරහ ඉඳගෙනම ආසාවෙන් බලනවා. උත්සවයකදී කවදාක්වත් නැගිටින්නේ නෑ මං. ඊළඟට අර තව කාරණාවක් කරනවා කිසිදු දරුවෙකුට විශේෂත්වයක් කරන්න එපා, වෙනසක් කරන්න එපා කියලා. මොකද ඒ දරුවෝනේ. එයාලට අපි ජීවිතේ දෙන්න ඕනේ. ඒ දරුවන්ට කවදාක්වත් වෙනසක් කරන්න මං දෙන්නේ නෑ ඉස්කෝලේ. ඊළඟට කියලා තියෙනවා චූටි ළමයින්ට අඳනකොට ඔය අම්මලා ඇවිත් අඳනවා දෙන්න එපා එක නියපෙන්න අඳින්න. කැතට අඳනවා ගෑනු ළමයින්ට මේ ළමා සාරියම නැටුම් වලට අඳනවා පාතට කරලා. ඒ පාතට කරලා අක්කරයක් විතර කුස පේනවා. ඊළඟට හැට්ට උඩින් අඳනවා. එතකොට ඉස්සරහ ඕන පිරිමි කෙනෙකුට ස්ත්‍රී රූපයක් දකින්නට රාගයක් ඇති වෙනවා. මන් දෙන්නේ නැහැ. ලොකු ළමයින්ගේ නැටුම් සමස්ත ලංකාව පළවෙනියා වෙනවා. එක නැටුමකට දෙන්නේ නැහැ විදිහට අඳින්න. ළමයින්ට විතරක් නෙමෙයි ටීචර්ලටත් එහෙම තමයි. ස්ටාෆ් එකේ නේ තොල් පාට කරපු ටීචර්ලා. නියපොතු පාට කරපු ටීචර්ලා නේ. ඊළඟට අර කුස පේන විදියට සාරි ඇඳපු ටීචර්ලා නේ. පිට පේන විදියට ඇට්ට ඇඳලා සාරි ජැකට් ඇඳලා ඉන්න දෙන්නේ. සර්ලත් එහෙම තමයි. එයාලත් ඒ දෙමව්පියන්ටත් එහෙමයි. ගේට්ටුවෙන් එනවනම් ගේට්ටුවෙන් ඇතුළට එන්න ඕනේ අම්මලා තාත්තලා විදියට විකාර විදියටව පැනලා පන්නනවා. ඉස්කෝලයක් නේ. ඒක නිසා මං කියාගෙන ගියේ එක නෙමෙයි. ඉතින් අර දරුවා නටනවා. පුංචි ළමයි අනිත් නැටුම් තුන බලනකොට මට hina වෙවි මං සතුටින් බලාගෙන හිටියා. ඒ නැටුම ලස්සන නැති වුණත් මං ආසාවෙන් බලාගෙන ඉන්නවා. එතකොට ඒක වේදිකාවේ නටන කෙනාට ශක්තියක්. අර දරුවා ඇවිල්ලා නටනකොට මට ඒ නැටුම බලන්න බෑ. ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා. අනිත් ළමයින්ට සින්දුවක් කියනකොට ඇහෙනවා. එයාට කතා කරන්න පුළුවන්. අරයා අර ඔටිසම් දරුවෙක් වාගේ. ඒ ළමයාත් මේ ළමයි අතර එක්කෙනෙක්. මං ඒක කියාගෙන ගියේ කවදාක්වත් බනකට ගියත් මොන තැනකට ගියත් පුංචි දරුවෝ දඟලන්න ගත්තොත් ඒ දිහා තරහින් බලන් ඉපා කියන්නේ. ඔය පුංචි දරුවෝ දෙන්නෙක්නේ හරිය ආසාවෙන් ඒ ලෝකයාලට විඳින්න දෙන්න ඕනේ. ඒවා අපට බාධා නැහැ. ඔය පාරේ වාහන යන සද්ද ඇහෙන්නේ. මේ පෑන් වල සද්ද ඇහෙන්නේ. ඒටි ඇද්දි අපි බන අහන්නේ. වාහන යන එකට සද්දෙට තරහ යන්නේ. පෑන් එකේ සද්දෙට තරහ යන්නෙත් නෑ. හැබැයි පුංචි ළමයින්ගේ එකට තරහ ගත්තොත් පේනව නේද මගේ හිතේ වැරද්ද. ඒක නිසා එකෙහිම හිටන්න එපා. පැටව දිහා බලන්න ඕනේ හරි සෙනෙහසින්. තේරුණා නේද? හොඳයි පින්නතුනි. එතකොට මං කියාගෙන ගියේ මොකද්ද? අපේ ඇස් දෙකට ලස්සන රූපයක් පෙනුන සතුටු වෙනවා. කන් දෙකට ආස කරන ශබ්දයක් ඇහෙනවා සතුටු වෙනවා. සතුට ලැබෙන්න පෙර පිං නිසා එහෙනම් මේ ඇස් දෙකට පෙනුණු ලස්සන රූපේ කන් දෙකට ඇහුණු මිහිරි ශබ්දේ පෙර පිනට ලැබෙන එකක්. ඒක කියලා දෙන්නම්කෝ. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝක ජීවත් වෙන කවුරු හරි කෙනෙක් පිනක් කරනවා නම් ඒ පින කරන්න මුල් වෙන සිත් 8ක් තියෙනවා කියලා. ඒ 8 හඳුන්වනවා කාමාවචර කුසල් සිත් කියලා. ඒ සිත් 8න් පිනක් කළාම එයාට ඉබේම විපාක එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ විපාක සිත් වලින්. විපාක සිත් ලැබෙනවා 8 8 2ක්. 8 8 2ක් කියන්නේ 16ක්. ඒතර පිනක් කරන්න සිත් 8යි කර්ම සිත් කියනවා. විපාක ලැබෙන්න සිත් 16යි විපාක සිත් කියනවා. මෙන්න මේ කර්ම සිත් වලටයි විපාක සිත් වලටයි තමයි සංකාර කියන්නේ. ඔය ටික හඳුන්වනවා පුඤ්ඤාභි සංකාර කියලා.
ඒක කටින් කරනකොට පුඤ්ඤාභි වචී සංකාරය. ඇඟෙන් කරනකොට පුඤ්ඤාභි කාය සංකාරය. සිතෙන් සිතනකොට පුඤ්ඤාභි මනෝ සංකාර. තේරුණා නේද? එතකොට මං කියාගෙන ගියේ පිනක් කරන්න සික්කියක් මුල් වෙනවද? 8යි. ඒ 8 මුල් කරගෙන පිනක් කරනකොට යාට විපාක එකතු වෙනවා. එයාට ලැබෙන පළවෙනි විපාකය මොකද්ද? 16න් පළවෙනි එක. උපේක්ඛා සහගත චක්ක විඥාන. ඒ කියලා කියන්නේ ඇසට අපි කැමති රූපයක් පේනවා. අන්නේ රූපේ පේනකොට මේ සිත අවංකව සතුටු වෙනවා. තේරුණා නේද? අවංකව සතුටු වෙනවා. කෙනෙක් පිනක් කරනවා. එයාට ලැබෙන දෙවන ප්‍රතිඵලය මොකද්ද? කනට කැමති ශබ්දයක් ඇහෙනවා. උපේක්ඛා සහගත සෝත විඥාන. මේ බලන්න. සාරද නීරද චන්ද මරීචි කීර සමුද්ද සමුට්ඨිත වීචි දේව නදී ජාල භාසනකාරී. ඔය අහනකොට ආසයි තෙනව නේද? එවං මේ සුතං ඒකං සමයං භගවා. ආසයි තෙනව නේද? ආන් එහෙම කෙනෙක් පුතේ මෙහෙ එන්නකෝ ආසයි තෙනව නේද? එහෙම ආසයි තන දෙයක් කනට ඇහෙනවා නම් අවංකව හිත සතුටු වෙනවා නම් මේ කරපු පිනට ලැබෙන දෙවෙනි ප්‍රතිඵලය. 3 නාසයට ආස කරන සුවඳක් ලැබෙනවා. 4 දිවට කැමති රසක් ලැබෙනවා. 5 ඇඟට කැමති ස්පර්ශයක් ලැබෙනවා. එහෙමනම් අපේ ඉන්ද්‍රියන් 5 දෙනාට අපේ සිත අවංකව සතුටු වෙන අරමුණු ලැබෙනවා නම් ඒ අරමුණු සියල්ලක් ලැබෙන්නේ මොකක් නිසාද? පෙර කරපු පින් නිසා. ඔකේ අනිත් පැත්ත මේ ලෝක ජීවත් වෙන හැම සතෙක්ම පවක් කරනවා නම් ඒකට මුල් වෙන සිත් 12ක් තියෙනවා. පව් කරන්න මුල් වෙන, අකුසල් කරන්න මුල් වෙන, නරක වැඩ කරන්න මුල් වෙන සිත් කීයක් තියෙනවා? 12ක් තියෙනවා. ඒ 12න් පවක් කළාම එයාට විපාක එකතු වෙනවා. විපාක ලැබෙන්නේ සිත් 7කින්. කර්ම කරන සිත් 12යි විපාක ලැබෙන සිත් 7යි. 12යි 7යි 19යි. ඕන් ඔය 19ට කියන අපුඤ්ඤාභි සංකාර කියලා. එතකොට පින්නතුනි පවක් කළාම එයාට ලැබෙන විපාක 7න් පළවෙනි එක මොකද්ද? ඇසට අකමැති රූපයක් පේනවා. 2 කනට අකමැති ශබ්දයක් ඇහෙනවා. එහෙමනම් අපේ ඉන්ද්‍රියන් 5 දෙනාට අපේ සිත දුකටපත් වෙන අරමුණක් ලැබුණොත් ඒ අරමුණ ලැබිලා තියෙන්නේ සමාජේ, පරිසරයේ, ආර්ථිකයේ, දේශපාලනයේ වැරද්ද නිසා නෙමෙයි, මා විසින් රැස් කරගත්තු කර්මයේ ප්‍රතිඵල නිසා. උදාහරණයක් කියන්නම්. 2004 දෙසැම්බර් 26 මොකද්ද මතක් වෙන්න? සුනාමිය. සුනාමිය මතක් වෙනකොට හිතට එන්නේ සතුටක්ද දුකක්ද? දුක. සුනාමිය අපේ හිතට ගියේ කොහෙන්ද? ඇස් දෙක නෙවෙයි කන් දෙක නෙවෙයි. එදා නාලිකාවල ප්‍රවෘත්ති පෙන්නුවා. ප්‍රවෘත්ති කිව්වා පෙන්නන එක ඇස් දෙකෙන් දැක්ක තෙල්වත්ත පැරෑලියේ කෝච්චිය ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකේ ළමයි ඇස් දෙකෙන් දැක්කා. ඊළඟට සවුන්ඩ් එක ඇහුවා මේම රිචඩ් මාපක මෙච්චරක භූකම්පනයක් ඇති වුණා සුමාත්‍රා දූපත්වල. ඒක මේ ආකාරයට බලපෑවා. ඕම කියලා කියන එක කනට ඇහෙනවා. ඔය සිදුවීම් දෙක අපේ ළඟට ගින් හිතේ තැන්පත් වුණා. දැන් සුනාමි කියනකොට අපේ ළඟ ලොකු චිත්‍රයක් තියෙනවා. ආන්ගේ චිත්‍රයට නමක් කියනවා පංච උපාදානස්කන්ධය කියලා. ඒ චිත්‍රයට නමක් කියනවා ප්‍රපංච කියලා. ඒ චිත්‍රයට නමක් කියනවා ක්ලේශ කියලා. ඒ ක්ලේශය හට අරගෙන අවුරුදු 21ක්. අටගත්තේ ඇස් දෙකයි කන් දෙකයි නිසා. තාමත් දුක හිතෙනවා. මරණකොට අවුරුදු 80 දී ওই චිත්‍රයේ චුතිසිතට આવොත් උත්පත්තිය ලබන්නේ සතර අපායේ. ඒකයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා දේශනා කළේ. ওই ගැඹුරු ධර්ම කරුණක් ওই පින්නතුන්ට බොහොම සරලව කියලා දුන්නේ. එතකොට ওই පින්නතුන් හිතන්නකො දැන් මං කිව්වා උදේ උත්සවේ. ඒකේ නැටුම් කිව්වා. ඉතින් උත්සවයේ තිබුණේ 10:00ට. දැන් වෙලාව 9ට ඇති. අර උත්සවේ මගේ හිතේ තියෙනවනේ. තේරුණා නේද? ඔය වාගේ ඔය පින්නතුන්ගේ gedara තියෙන හැමදේම හිතේ තියෙනවනේ. ළමයි ටික හිතේ ඉන්නවනේ. ඊළඟට වාහනේ හිතේ තියෙනවනේ. හිතේ තියෙන නිකං වාහනේ නෙමෙයි වාහනේ සම්බන්ධ ලොකු දෙයක්.
අන්න ඒකට තමයි ක්ලේශ කියන්නේ. ඒකට තමයි ප්‍රපංච කියන්නේ. ඒකට තමයි පංච උපාදානස්කන්ධ කියන්නේ. ඉතින් ඕක යේසුස් වහන්සේ දැක්කේ නැහැ. නබිතුමා දැක්කේ නැහැ. ක්‍රිස්නතුමා දැක්කේ නැහැ. ඇල්බර්ට් අයින්ස්ටයින් දැක්කේ නැහැ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දැක්කේ නැහැ. සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ඩේවිඩ් හ්යුම්, ජෝන් බාක්ලේ දැක්කේ නැහැ. ඕක දැක්ක එකම එක්කෙනා බුදුහාඳුරෝ විතරයි. ඒක නිසා තමයි දේශනා කළේ බුදුහාඳුරන්ගේ ධර්මයේ අසත්‍යයක් නැහැ කියලා. තේරුණා නේද? එහෙමනම් පින්වත්නි අපේ ඇස් දෙකට අකමැති රූපයක්, කන් දෙකට අකමැති ශබ්දයක් ඇහුණාම හිත දුකට, තරහට, කලකිරීමටපත් වෙනවා නම් ඒපත් වෙන එකේ ප්‍රතිඵලය මම පෙර කරපු කර්මයක්. හරි. දැන් අධීර දෙකකින් කියලා දුන්නා සිත සතුටු වෙන්න කොහොමද පින බලපාන්නේ කියලා. දැන් මං හිතනවා ගොඩක් වෙලා ගිහින්. මට ඔරලෝසුවක් පින්න වෙලාව කීයද? 8:20 අම්මෝ ඒකනේ. මම බැලුවා තාම මොකද මගේ නහය වම් පැත්ත දෑවේ නැත්තේ කියලා. හරිනේ? එහෙම තාම දෑවේ නැද්ද? දණ්ඩ කිට්ටුයි. ඒක නිසා මම බණ ඉක්මනට නවත්තන්නම්. 8:20නේ. 7ටනේ පටන් ගත්තේ. එතකොට අම්මෝ පැය 1:20ක් ගිහිල්ලා. ඊට සතිය දවසක් වැඩට යන්නත් තියෙනවා, කෑම කන්නත් තියෙනවා. ඒක නිසා මං ඉක්මනට කියලා නවත්තන්නම්. දැන් අපි අපේ ජීවිතයේ බලාපොරොත්තු වෙන සතුට අපි කරන ಜಾති වලින් හම්බ වෙනවද කියන්නකෝ නේද? අපි දරුවා හදනවා, රැකියා කරනවා, ගෙවල් හදනවා, සෑම දෙයක්ම කෙරුවට ওই පින්නතුන් අවංකව බලන්න අසහනකාරී මානසිකත්වයක් එන්නේ නැද්ද කියලා. දරුවෝ නිසා හරි, බිරිඳ නිසා හරි, සැමියා නිසා හරි, ගෙදර නිසා හරි රැකියා කරන තැන බලන්න. අපේ ජීවිතේ අපට මතකයි ලදරු පාසල අපේ කාලේ නෑ. මං හෝඩිය පන්තියට ඇතුළත් වුණේ ගල්කූර ගල්ලෑල්ල මට හම්බ වුණා. අපෙන් අවසාන වුණා. නිලැඳුන් අපෙන් අවුරුදු 3ක් විතර ගියාම තමයි ඉස්කෝලේට ආවේ. එතකල් අපට මතකයි අපි ඉස්කෝලේ යනකොට සරන් ඇඳගෙනත් අයියලා විත් හිටියා. අපටත් එහෙම නිලැඳුමක් තිබුණේ නැහැ. ඒ කාලේ පොඩි කට්ටිය අඳින එකට ජංගියක් කියලා කියන කිලිස්ටික් වලින් හදන්නේ. ඒකේ ඉරුණට පස්සේ අඬ දාලා මහනවා. එහෙම තමයි තිබුණේ. ඒ කාලේ එහෙම ඔය සෙරෙප්පු සපත්තු කියලා ඇව්ව එකක් නැහැ. ඊට පස්සේ තමා මේ වෙනම ආවේ ඔය වගේ නිලැඳුම්. දැන් ඔය පින්නතුනා බලන්න නිකන් ඉස්කෝලේ පන්තියෙන් පන්තියට ඉන්නකොට පන්තිය ගැන ආසාවෙන් සිටිය කලකිරීමෙන්ද කියලා. අන්න කලකිරීමක් ඊළඟට විශ්වවිද්‍යාලත් නිකන් හිතලා බලන්නකො දැන් යනකල් සතුටුයි. ගියාට පස්සේ ෆස්ට් ඉයර් එකේ ඉඳන් නිකන් මොකද හිතෙන්නේ කියලා. හරිනේ. ඊළඟට රැකියාව ගැන බලන්නකො. කලින් අපි හොඳ කියලා ගියාට පස්සේ ඇතුලේ නිකන් ඉරිසියා කරන කට්ටියක එහෙම අහුවෙන්නේ නැත්තේ. වැටුප ගැන, උසස් වීම ගැන නේද ගැටලු මතුවෙනවා. ඊළඟට කසාද ගැන කලින් හිතන විදියයි කසාද බැන්දට පස්සේ ජීවිතේ බලන්න. ඊළඟට දරුවෝ ගැනත් හිතලා බලන්නකො. එහෙම නිකන් යාලා ගැන තරහක් හිතලා මොන කරුමයක්ද මන්දයි මේ හිතෙන්නේ නැද්ද බලන්නකො. හිතෙනවා. ඔබට ඔබේ ජීවිතය ඔබ ආසම කරන જાති කී පාරක් එපා වෙලා තියනවද බලන්න. දාලා යන්න හිතෙන හෙව්වා නේද? අතහැරලා රට යනවා කියලා හිතෙනවා. ඒ වාගේ හිතෙනව නේද? ඒ කියන්නේ අපි බලාපොරොත්තු වුණාට වෙහෙස වෙලා මහන්සි වෙලා සැලසුම් කරලා සතුටු වෙන්න කියලා ඒ එක දෙයකින්වත් සතුටක් ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ සතුට ලැබෙන්නේ කරපු පිනට කියලා. හරිනේ? ඉතින් දරුවා හදන එක, කසාද බඳින එක එහෙම පවක් නෙමෙයි. අකුසලයක් නෙමෙයි. පිනකුත් නෙමෙයි. ඒක නිසා ඒවට සතුට ලැබෙන්නේ නැතුව ඇති. මනික එක උදාහරණයක් කියන්නද? හාමුදුරුවෝ නමක් හිටියා, උන්වහන්සේට සිවුරක් ලැබුණා. උන්වහන්සේ කල්පනා කරනවා හිටම මේක පොරවන්නම් කියලා. උන්වහන්සේ සතපුණාට පස්සේ අපවත් වෙනවා. අපවත් වෙන වෙලාවේ සිතට අරමුණු වෙනවා මොකද්ද? සිවුර. උන්වහන්සේ උපදිනවා කාවෙක් වෙලා සිවුරේ. තව එකක් කියන්නද? ඕපාදූප නෙමෙයි බුදුහාඳුරන්ගේ කාලේ සිද්ධි. තව එකක් කියන්නම්කෝ. එක අම්මෙකුයි පුතෙකුයි හිටියා. මේ අම්මා පුතාට හරි ආදරෙයි. පුතා බැඳලත් නේ. තොමින් අතරතුරේ අම්මා මැරෙනවා. මැරෙන්නේ ගොඩාක් අසනීපෙන් ඉඳලා. ඒ අසනීපෙන් ඉඳලා අමාරුවෙන් ඉඳලා මැරෙනකොට අම්මගේ හිතට එන්න ඇත්තේ කවුද? පුතානේ. එතකොට ඒ හිතට ආවේ ආදරේ නිසානේ. අම්මා මැරුණා. ධම්ම කොහෙද උපදින්න? පුතාගේ ළඟ. කවුරු වෙලාද? පෙරේතියක් වෙලා. දැන් සිදුවීම් දෙක බලන්නකෝ. ඔය වාගේ ඒවා තව තියෙනවා. මම මේ නිකන් ඔය සිද්ධි දෙක ගත්තේ.
ඕපාදූප දෙකක්. දැන් අම්මේ තමන්ගේ කුසෙන් බිහි කරපු පුතාට ඒ පුතා ගැන හිතන එක කොහෙද අකුසලයක් වෙන්නේ? ආමුදුරු කෙනෙක් සිවුර ගැන හිතන එක කොහෙද අකුසලයක් වෙන්නේ? එහෙමනේ අපි හිතන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කර්ම කරන දොරටු තුනක්. එක සිත, දෙක කය, තුන වචනය. කයින් කරන තුනයි, වචනයෙන් කරන හතරයි, සිතින් කරන කීයද? තුනයි. සිතින් කරන අකුසල් තුනේ පළවෙනි එක මොකද්ද? අවිජ්ජා. අවිජ්ජා කියන්නේ මොකද්ද? අහක තියෙන දෙයක් මගේ කියලා හිතන එක. සහ ඒකට ආසා කරන එක. තේරුණා නේද? එතකොට අරහාමුදුරුවෝ සිවුරට ආසා කරපු එක වැටෙන්නේ අවිජ්ජා කොටට. අවිජ්ජා කියන්නේ සිතින් කරන අකුසලයක්. ඒ අකුසලයේ මරණ වෙලේ චුතිසිතට આવොත් ලැබෙන ප්‍රතිඵලය සතර අපාය. අම්මා කුසෙන් බිහි කරපු දරුවට ආදරය කළා. ඒ ආදරය කිරීමට අවිජ්ජා කියනවා. අවිද්‍යාව අකුසලයක්. ඒක නිසා අම්මා සතර අපායින් പ്രേත ලෝකේ පෙරේතියක් වෙලා පුතාගේ ළඟ උපදිනවා. දවපින්නතුන්ට දෙයක් හිතා ගන්න පුළුවන් නේද? අපි සතුටු වෙන්න රැස් කරගන්න සෑම දෙයක්ම සතුටු වෙන්න රැස් කරගෙන තියෙන්නේ අනිත් කට්ටියන්ගෙන් කඩාගෙන. දැන් කසාද බඳින කෙනා අපි අනිත් අයට ලං වෙන්න දෙන්නේ නැහැ. ඒකනේ ෆෝන් වලට නේම දාලා නීති රීති දාලා නේද? කඩනවා. ඊළඟට හම්බ කරලා මගේ ළඟට සල්ලි වැඩිපුර ගන්නවා. අනිත් කෙනාගේ ළඟට යන්න නැති වෙන්න පාස්වර්ඩ් පවා දානවා නේද? ඉඩම අරගෙන වැට ගහනවා. ගේ හදලා දරවල් දානවා. ලොක් කරනවා. එතකොට මේ සාධාරණයි තමයි ඒ උනාට රකින්න නේද අපි? තව කෙනෙක් බලන හොරකම් කරන්න. එයත් ඒකට ආසයි. එතකොට අපි සතුටු වෙන්න කියලා කරගෙන ගිහින් තියෙන ගොඩාක් දඟලලා වුණා. දෙවට සතුට ලැබෙන්නේ නැහනේ. ඒක නිසා තමයි නිතර අසහනෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා පින්නතුනේ සතුට ලැබෙන්න පින් කරන්න නම් වශයෙන් කියලා මම බණ නවත්තන්නම්. එක බුදුන් වඳින්න පුරුදු වෙන්න. බුදුන් වඳින්න දවසකට විනාඩි 10ක් පුළුවන් අපට. තේරුණා නේද? බැරි නෑ, හොඳටම පුළුවන් විනාඩි 10ක් වෙන් කරගෙන හොඳට බුදුන් වඳින්න පුරුදු වෙන්න. වඳින්න කලින් පිරිසිදු වෙන්න. දත් මැදලා මූණ කට සෝදලා පුළුවන් නම් නාලා. තේරුණා නේද? එහෙම කරන්න. බුදුන් වඳින තැනත් පිරිසිදු කරන්න. ඊට පස්සේ මල් ටික කඩන ඔය සේරමත් පිරිසිදු කරලා ඒ කටයුත්තත් තමන්ගේ අතින් කරලා ඒ සියල්ල කරනකොට හරි සතුටින් නිවන් දකින්න අදහසින් කරන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ටවත් තැන්පත් කරනකොට අවසර අරගෙන තැන්පත් කරන්න. ස්වාමීනි ගිලන්පස තැන්පත් කරන්න අවසරයි. ස්වාමීනි පැන් එක තැන්පත් කරන්න අවසරයි. ස්වාමීනි මල් ටික තැන්පත් කරන්න අවසරයි. ස්වාමීනි පහන දල්වන්න අවසරයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සුවඳ දල්වන්න අවසරයි. අවසර ගන්න. ඊට පස්සේ සියල්ලක් තැන්පත් කරලා පස්සෙන් පස්සට එන්න. ඇවිත් ඉඳ ගන්න. හිටගෙන වඳින්න එපා. තේරුණා නේද? ඉඳගන්න. ඉඳගෙන කල්පනා කරන්න මං දැන් බුදුන් වඳින්නේ ජීවමාන බුදුහාඳුරන්ට. මට මේ විදියට අම්මා ගැන හිතන්න, තාත්තා ගැන හිතන්න, සංසාරය ගැන හිතන්න ඔබ වහන්සේ තමයි දේශනා කළේ. දැනුත් මේ වඳින එකට මේ තරම් හිත හදාගන්න ඔබ වහන්සේ මට උදව් කරන්නේ. ඒක නිසා බුදුහාඳුරනේ මං ඔබ වහන්සේට දැන් වඳින්න හදන්නේ. මේ වඳින්නේ ඔබ වහන්සේ වාගේ මාත් නිවන් අවබෝධ කරගන්න. ඔබ වහන්සේ සුද්ධෝදන රජතුමා තෑරියා, ප්‍රජාපති දේවියා තෑරියා, යසෝදරා දේවියා තෑරියා, රාහුල පුතා තෑරියා, රජකම තෑරියා, මාලිගා තෑරියා. ඔබ වහන්සේ ලොකු කැපකිරීමක් කරලා ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්තු නිවන අවබෝධ කරගන්නයි මාත් මේ හදන්නේ. ඒක නිසා මේ වෙලාවේ මාත් මගේ ගෙදර ඒ සේරම අතාරිනවා. හිතන්න බලන්න. ඊට පස්සේ එහෙම හිතාගෙන නලල තුන් පාරක් බිම තියලා වඳින්න පුංචි ලේන්සු කෑල්ලක් තියාගන්න එකට. ඒකට ලේන්සුව කියන්නේ තෝ පත්කඩේ කියන්නේ. තේරුණා නේද? පත්කඩේ කියන්නේ. ඊට පස්සේ නලල තුන් පාරක් තියලා වඳිනකොට දැන් ඔබේ ඇට සැකිල්ල දකින්නේ. ඔලු කට්ට, ඊළඟට මේ ඉල ඇට, පිට කටුව, උකුල් ඇට, අතේ ඇට කටු, කකුලේ ඇට කටු, ඇඟිලි වල සේරම දකින්න. ඒ අතර තියෙන මස් ගොඩ දකින්න, වකුගඩු දකින්න, පෙනහළු දකින්න, ඒව ඇතුලේ තියෙන සෙම ගොඩවල්, සොටු ගොඩවල්, කෙල ගොඩවල් දකින්න. දවකනේ මේ උස්සගෙන ඉන්නේ.
ඒක අතාරින්නයි මම මේ දැන් වඳින්නේ කියලා. 3 පාරක් නලල බිම තියලා ඊට පස්සේ හොඳට ඉඳගන්න. S2 පියාගන්න. S2 පියාගෙන මේ විශ්වය තුල ඉන්න දෙවියන්ට බ්‍රහ්මයන්ට මේ වන්දනාවට කැමති අයට මාත් එක්ක වඳින්න සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන්න. සිතින්. දැන් මම ඔය සියල්ල කියනකොට ඇස් පියනවා නේද? ඒ මුලින්දන් ඒ වැඩේ කරනකොට මං හිතනවා මේ සියල්ල මං කරන්නේ මේ ජීවිතේ අතාරින්න එහෙම. ඒකයි මේ ඇස් පියාගන්නේ කඩින් කඩ. එතකොට ඔබත් ඒ ආකාරයට දැන් ලොකු ගැඹුරින් කරන කටයුත්තකට මම මේ ප්‍රවේශ වෙන්නේ. ඊට පස්සේ නළලේ අත් දෙක තියාගන්න ලස්සනට ගාත කියන්නේ. ශබ්දන ගල ගාත කියන්නේ. ආසයිතෙන්ද දැන් මං කියනකොට මටම ආසයිතෙනවා. එහෙම ගාත කියන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඊටාම ලස්සනට ඔබ එක එක්කෙනාට එක එක හඬ පිටලා ඇති. ඒ හඬ භාවිත කරන්න මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම බුදුහාමුදුරුව වෙනුවෙන් පාවිච්චි කරන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා. ලස්සනට කියන්නේ. වන්දාමි චේතියං සම්බං සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු. ඔය ආකාරයට ඊළඟට බුදුගුණ කවි තියෙන්නේ ඒවත් එකක් ගන්න. බෝධිය වඳින කවි තියෙන්නේ ඒවත් එකක් ගන්න. ඒකත් හොඳ ලස්සනට කියන්නේ. වන්දිමි වන්දිමි මාම බුදු හිමි වන්දිමි 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 මාම සදහම් වන්දිමි පුන්සාන්ද මින් කාන්දු මුදුනෙන් දිස්වෙන. ඒ වගේ බුදුහාඳුරන්ට වඳින කවියක් ලස්සනට කියන්නේ. ඊළඟට පොදිය වඳින කවි වලින් එකක් ගන්න. බුදු වෙන දාපිට දුන් සොන්ද බෝධිය රැකවාර නිට මුනි දුට සිටි බෝධිය. ඒක හිතින් බල කියන්නේ. දැන් ඔහොම කියනකොට පින්වතුනි මගේ කනටම මට ආසහිතෙනවනේ. තේරුණා නෙමෙයි බුදුහාමුදුරුව වෙනුවෙන්නේ ඕපාදූප කියනව නෙමෙයි රටේ තොටේ විස්තර කතා කරනව නෙමෙයි රාගයක් ඇවිස්සෙන ද්වේෂයක් ඇවිස්සෙනව කියනව නෙමෙයි බුදුහාමුදුරුව ගැන මේ කියන්නේ. ඊළඟට කායේන වාචා චිත්තේන කියලා පෙර බුදුරජාණන් වහන්සේලාට මේ බුදුරජාණන් වහන්සේට මගෙන් වැරදි වුණා නම් සමා වෙන්න කියලා සමාව ගන්න. ඊළඟට කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ මෙහෙම අත් දෙක තියාගෙන. කරණීය මද්ද කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච. වටින සූත්‍රයක්. මගේ ඉස්කෝලේ සෑමදාම අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා බුදුන් වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රේ මමයි දරුවේ සේරම කියනවා. එකේ පන්තියේ ළමයින්ට කරණීය මෙත්ත සූත්‍රේ කියන්න පුළුවන්. ඒක කියන්නේ. ඊට පස්සේ අර වාගේ චුට්ටක් වෙලා මෛත්‍රී කරන්න. මම වෛර නොකරමි, මම තරහ නොගනිමි, මම නිදුක් වෙමි, මම නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. මේ විශ්වය තුල සක්වල තුල ලෝකයේ තුල ජීවත් වෙන හැම සතෙක්ම වෛරය දුරු කරත්වා, තරහ දුරු කරත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඊට පස්සේ ඥාතීන්ට පින් දෙන්න, දෙවියන්ට පින් දෙන්න. ඔබ අම්මගේ කුසට ආපු දවසේ ඉඳන් දැන් මේ ඉඳගෙන ඉන්න මොහොත වෙනකල් අපට උදව් කරපු සියලු දෙනාට ආශිර්වාද කරන්න. ඊළඟට මම මේ වෙලාවේ මේ කරගත්තු සියල්ල මට මේ ජීවිතේ නිවන් අවබෝධ කරගන්න කියලා හිතන්න. හිතලා ආයෙ 3 පාරක් නලල බිම තියලා වඳින්න. වැඳලා ඇස් අරින්න. දැන් ඔබ නලල බිම තියලා වඳින්න ගත්තු තැන ඉඳන් පියාගත්තු ඇස් දෙක දැන් තමයි ඇරියේ. දවබෝ ආකාරයට වන්දනා කරනකොට gedara සියලු දෙනා පුරුදු වෙනවා කෑ ගහන්න එපා රය වඳිනවා. කාටවත් කතා කරන්න එපා. බුදුන් වඳින වෙලාවට gedara සියලු දෙනාට කතා කරන්න එපා. ඒක මෝඩ වැඩක්. ඇයි
සමහර වෙලාවට ගෙදර 5 දෙනෙක් ඉන්නවා. ඔබත් එක්ක. ඔබ එන්න කියනවා බුදුන් වඳින්න. 3 දෙනෙක් එනවා, එක්කෙනෙක් එන්නේ නැහැ. දැන් ඔබට ආපු 3 දෙනා ගැනද සතුට තියෙන්නේ? ආව නැති එක්කෙනා ගැන තරහද තියෙන්නේ? තරහ තියෙනවා. ඒක නිසා පින් කරන වෙලාවට බලෙන් එන්න කියන්න එපා. මං මෙහෙම කරන්නයි හදන්නේ කියන්නේ. එතකොට යයිනව නම් ආපු ආවේ. තේරුණා නේද? එතකොට කලකිරීමක් ඇති වෙන්නේ බුදුන් වඳින්න පුරුදු වෙන්න. එක දිගට දවස් 7ක් 8ක් කරලා බලන්න ඔබට ඇති වෙන පරිවර්තනීය වෙනස. ඊළඟට සීල් රකින්න ಜಾති 5ක්නේ කරන්න එපා කිව්වේ. ඒකෙන් පළවෙනි එක අරගෙන අවුරුදු 2ක් හරි දඟලලා මදුරුවා ඉඳන් මරණයක නවත්ත ගන්න බලන්නකෝ. ඊට පස්සේ නවත්තපු දවස් ඉඳන් සතුටු වෙන්නකෝ දැන් මම මදුරුවෙක් මරන්නේ කියලා. ඔය අතරතුරේ මරුණත් මැරිච් එක අමතක කරලා දාන්නේ. කවදාක්වත් පුරුදු වෙන්න එපා අපේ ජීවිතෙන් විච්ච වැරදි මතක තියාගෙන ඉන්න. ඒවා අයින් කරන්න. සීතකරණේ වුණත් අනවශ්‍ය ಜಾති තියෙනකොට සුද්ධ කරනව නේද? ඒක නිසා ඇඳුම් වලක්කුණු තියෙනකොට සෝදලන්නේ ආය අඳින්න ගන්නේ. ඒ වුණාට ඇඳුම් සෝදනවා, කාමරේ හොදනවා, මොප් කරනවා, සේරම කරන අපි හිතේ කුණු ටික තියාගෙන ඉන්නවා. ඒව අමතක කරලා දාන්න. හොඳ ಜಾති විතරක් මතක තියාගන්නකෝ. ඔබෙන් වෙනවා පැව්පව මගෙනුත් එහෙමයි. මම මේ බිම් බලාගෙන මෙහෙම ආවට රහතන් වහන්සේ වාගේ පෙවුනට මං එහෙම නෑ. ඔය පින්නතුන්ට හිතෙන හැම අටමගලයක්ම මගේ හිතටත් හිතෙනවා. ඒක තමයි ඇටි. ඒක නිසා වැරදි නැති කෙනෙක් මේ ලෝකේ නෑ. අඟුලිමාලත් 999ක් මැරුවේ. ඒ ජීවිතේම රහත් වුණානේ. සරකාණි මත්පැන් බීලා බේබද්දෙක් සෝවාන් උනේ. අම්බපාලි ගණිකාවක් ඒ ජීවිතේ මහාන වෙලා රහත් උනේ. ආය මොනවද කතා කරන්නේ? ඒක නිසා පින්නතුනි වැරදි අමතක කරන්න. වැරද්දෙන් පාඩමක් ඉගෙන ගන්න ආය හදා ගන්න. ආය වැරද්දක් වුණොත් අමතක කරන්න ආය හැදෙන්න. වැරදි හදාගෙන යන එකටනේ සිල් රකින්නවා කියන්නේ. ඒක නිසා සිල්පදයක් දෙකක් රැක ගන්න දඟලන්න චුට්ටක්. ඊළඟට දන් දෙන්න පුරුදු වෙන්න. කොහොමද දෙන්නේ? ලබන කෙනා සතුටු වෙන විදියට. බල්ලෙකුට කණ්ඩ ටිකක් දුන්නත් අනලා හදලා දෙන්නකෝ. අම්මා කෙනෙකුට ගැබිනි අම්මා කෙනෙකුට කෑම එකක් දෙනකොට පෙරේත හිතෙන විදියට දෙන්නකෝ. කාට වුණත් දානයක් දෙනකොට ලබන කෙනා සතුටු වෙන විදියට දෙන්න ඕනේ. තේරුණා නේද? දීලා ඉවරලා දෙන ඔබ ලක්ෂක දෙනවා නම් ලක්ෂක දෙන්න. හැබැයි බිල් එකතු කරලා ගණන් හදන්න එපා. අරකට මෙච්චර ගියා මේකට මෙච්චර අපෝ එපා. දාන දෙනකොට දීලා දාන්න. ආයේ ගණන් හදන්න එපා. තෙල් ගහපුවා මෙච්චරයි පිරිකර ගෙන්නේ ඌව එපා හදන්න. ඔබ වියදම් කරන ගාන ලක්ෂ නම් ලක්ෂ දීලා දාන්න. එච්චරයි. ඊට පස්සේ විපාක ලැබෙනකොට ඒක ආස්වාදේ කරන්න. ඊළඟට පින්නතුනි ඊළඟට අම්මට තාත්තට හොඳට සලකන්න. කවදාක්වත් දෙමව්පියන්ගේ හිතවලට දුක හිතෙන විදියට කටයුතු කරන්න එපා. ඔය අම්මලා කියනවා නේද තාත්තලා කියනවා නේද අනේ මගේ දරුවට කිරි උතුරන්න හරියන්න ඕනේ කියලා. අම්මලා කියනවා නේද තාත්තලා කියනවා නේද මගේ දරුවා මතු බුදු වෙන්න ඕනේ කියලා. ඒ විදියට සලකන්න. ඒක නිසා යාලා ගැන හොයලා බලන්න කටේ දත් නැත්තම් ණය වෙලා හරි දත් දාලා දෙන්න. එතකොට කාරල්ලෙක් බැදගත්ත ජරස් පරස් ගාලා කන්න පුළුවන්. මේ හකු ඇකිලෙන්නේ නැහැ. ඇස් පේනවඩු නම් කාච දාලා දෙන්න. එක ණය වෙලා හරි කරන්න. එයාලගේ අවශ්‍යතා ඉෂ්ට කරලා දෙන්න. ළඟට ගියාට පස්සේ මං දරුවෙක් කියන එක දැනෙන්න තියන්න. අදටත් මං තාත්තගේ මං ගෙදරට ගියාම මං අහනවා තාත්තේ නියපොතු කපන්න තියනවද? අම්මා ඉතින් අම්මගේ කපනවා. ඒක නිසාවට එතකොට තාත්තා අත දෙනවා. ඊට මං කියනවා කකුලක් දෙන්න කියලා. කකුලෙත් නියපොතු කපනවා. මං විදුහල්පති කෙනෙක්. තාත්තා එහෙම නැහැ. තාත්තට අවුරුදු 82ක්. සමහරලාට ගෙදර ගියාට පස්සේ මම මෙහෙම උරයිස්සට අත තියලා මෙහෙම අල්ලනවා අම්මෝ යා මේකෙන් කොච්චර මහන්සි වුණාද අපි 5 දෙනෙක් හදන්නේ. ඉතින් දත් දාලා දීලා තියෙන්නේ කාච දාලා දීලා තියෙන්නේ. ඒ වාගේ දෙන්න පුළුවන් සතුට මොකක්ද ඒක දෙනවා. ඒක නිසා ඔබේ ජීවිතේ මොනවා හරි කරන්න හදනකොට අහන්න. ඔබ කොච්චර ලොක්ෙක් වුණත් කියන්න අම්මේ මම මේ අර ඉඩම විකුණලා මේක ගන්න කියලා හිතුවා. ඒතර කියානේ පුතේ හොඳා. ඊළඟට කියන්න ඔබ වාහනේ මාරු කරන්න හදනවනේ. කියන්න මම මේ තියෙන වාහනේ දීලා තව එකක් ගන්න සතුටු වෙනවා. මහා වියදයි යන්නේ ඌය.
වාහනයක් අලුතෙන් ගෙනවත පොලිතින් එක කඩන්න කලින් ඉස්සරලා අම්මා තාත්තා තියලා එක්කලා යන්නකෝ. ආසයිතෙනවනේ. මං ඉස්සරලාම වැටුපක් ගන්නේ 2003 අවුරුද්ද මැයි මාසේ 19. ඒ ලැබිච්ච වැටුප චෙක් එකක් 12000 ගානක. ඒ චෙක් එක මං ලැබුණාම ඉස්සරලාම ගෙනින් ලොකු ආඳුරන්ගේ අතට දීලා වැන්දා. ඒක ඊට පස්සේ ලොකු ආඳුර මට දුන්නා. මං කිව්වා නායක ආඳුරනේ මං මේ පඩිය ගත්ත ඉස්සරලාම එක නායක ආඳුරන්ද තමයි මං ඉගෙන ගත්තේ කියලා දීලා වැන්දේ. ඊට පස්සේ ඉති ආශිර්වාද. ඊට පස්සේ මං ඒක අරගෙන ගෙදර ගියා. ගෙදර ළඟ තියෙන්නේ. තාත්තා කඩේ හිටියේ. තාත්තට එන්න කිව්වා අම්මා කුස්සියේ හිටියේ එන්න කිව්වා. ඊපස්සේ මං කිව්වා මගේ ජීවිතේ මේ ලබාගත්තු පළවෙනි පඩිය ඔයාලා නිසා ගත්තේ මේක මට අයිති නෑ කියලා දෙන්නට දුන්නා. මට වඳින්න බෑනේ. ඊපස්සේ අපේ තාත්තගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා මං දැක්කා. ඉස්සරලාම වාහනයක් ගත්තා. ඒ අරගෙන ගේනවා කියන එක කිව්වා. හැබැයි ගේන වෙලාව කිව්වේ නෑ. ඊපස්සේ ඒ ගෙනල්ලා ඉවරලා යතුරු දුන්නා. දීලා කාර් එකේ තාත්තයි අම්මයි දාගෙන එක්කලා ගියා. ඒක සතුටක් එයාලට. ඒවා කරන්න අපි කොච්චර මූකලන් වුණත් කොච්චර ලොක්කෝ වුණත් දෙමව්පියන්ට අපි දරුවෝ මතක තියාගන්න. ඒ සෙනෙහස නැති වෙන්න දෙන්න එපා. ඔබේ දරුවෝ ඔබට එකට එක කියනකොට තරහ යනව නේද? ඔබේ දෙමව්පියන්ටත් එහෙම තමයි. ඒක නිසා අම්මට තාත්තට හොඳට සලකන්න. බණ අහන්න. හොඳ බණ අහන්න. තේරුණා නේද? හොඳ බණ අහන්න. පින පැත්තට හිත යොමු කරගන්න. පිනුත් කරන්න ඔය පව් කරන අතරතුරේ. පවුත් නොකර ඉන්න එපා. ඒවත් කරගන්න. නැත්තම් දුක් විඳින්න බැරුව යනවනේ. ඒක නිසා පව් කරන අතරතුරේ පිනුත් කරගන්න. නැත්තම් සතුට නැතුව යනවනේ. දැනට මේ දේ ආස්වාදේ කරන්න පෙර ගහගත්තු පෙට්‍රල් වලින්. තේරුණා නේද? අතීත පින් වලින් මේ දුවන්නේ. ඒක නිසා දැන් පින් අපේ අඩුව පව් වැඩි වුණොත් ඊට පස්සේ පව ඉස්මතු වුණාම ඔය කීර්ති ප්‍රශංසා බලෙම නැති වෙලා යනවේ. ඕන හොර වැඩක් කරන්න පුළුවන් පින් තියද්දී පින ඉවර වෙච්ච ගමන් ලෝකෙට පෙන්න අහුවෙනවා. තේරුණා නේද? ඒ මෙව්ව තමයි අහුවෙන්නේ. ඒක නිසාට පින් තියනකල් ඕන හොර වැඩක් කරන්න පුළුවන් අහුවෙන්නේ නැතුව. පින පැත්ත අඩු වෙනකොට මෙන්න කොහෙන් හරි පත්තු වෙනවා. පත්තු වුණාට පස්සේ සායම සේරම ඉවරයි. හරිනේ? ඒක නිසා මහා ලකුවට බලේ තියෙන කට්ටිය නාට්‍යාමි මට්ටමට වැටෙනව නේද? ඒකයි. ඒක නිසා ඔය පව් කරන අතරතුරේ පිනුත් කරන්න පවුත් නොකර ඉන්න බෑවත් කරගන්න. හොඳයි එහෙනම් ඔයිට වඩා බන කියන්නේ නැති බන කිව්වා. ඊළඟට පුරුදු වෙන්න ලෝක සිදුවින සෑම දෙයක් දිහාම සතුටින් බලන්න පුරුදු වෙන්න. තේරුණා නේද? අපේ හිතේ තියෙන සතුට මොන්නම හේතුවකටවත් නැති කරගන්න එපා. මිනිස්සු කරන වැරදි හන්දා මම මගේ හිතේ තියෙන සතුට නැති කරගන්න මොන මෝඩ වැඩක්ද? ඒක නිසා ඒක අතහැරලා දාන්න. ලෝකෙ මට ඕන විදියට තියෙන්න ඕන කියලා හිතන මෝඩ සිතුවිල්ල අතහැරලා දාන්න. ලෝක සිද්ධ වෙන සිද්ධිත් එක්කලා එකට අනුගත වෙන හිතක් මං හදාගන්න. අන්න එහෙම හදාගත්තු කෙනෙකුගේ සිතුවිලි හඳුන්වනවා ධනාත්මක චින්තනය කියලා. ධනාත්මක චින්තනයේ තියෙන කෙනෙකුට ඕන පැත්තක සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඇති පින්නතනි බණ මං හිතන්නේ දැන් ගොඩක් වෙලා ගිහින් ඇති. මං සතුටු වෙනවා සෑම දිනම හොඳට බණ ඇහුවා. සෑම දිනම කවුරුවත් නිදාගත්තේ නැහැ, නැගිට්ටේ නැහැ, කතා කළේ නැහැ නේද? හොඳට බණ ඇහුවා. ඉතින් ධර්ම දේශනාව මෙතකින් නිමා කරනවා. දයපින්නතුන්ට මෙච්චර වෙලා මොනේ මං කිව්වේ? මෙන්න මේ කරුණු ටික. 1. පින්දීම ගැන දේශනා කළා. හොඳ කරුණු ටික. 2. පිනක් කරනකොට ඒක සාර්ථකව කරන්නේ කොහොමද? සතුට සිතින් නිවන් දකින අරුමුණින් කරන්න කියලා දුන්නා. 3. තුනුරුවන් සැක කරන්න එපා. තුනුරුවන් විශ්වාස කරන්න පුරුදු වෙන්න කියලා කිව්වා. උගත්කනේ බුදුදහමයි හප්පන්න එපා කියලා කිව්වා. හරිනේ? ඊළඟට පිනත් සතුටක් කියන එක ලැබෙන්නේ කොහොමද කියලා දුන්නා. පොහොසත්, ලස්සන, උසස් කුලේ. දන් දීම, සිල් රැකීම, ඇත්ත කතා කිරීම, මෛත්‍රී කිරීම, නිහතමානීකම. ඒවා කරපු පින් ඒකට ලැබිච්ච ප්‍රතිඵල තමයි මේ. ඊළඟට කැමැති රූප, කැමැති ශබ්ද පෙර පිනට ලැබෙන්නේ කිව්වා. ඒ වගේම අකමැති ශබ්ද, අකමැති රූප පෙර පවට සිද්ධ වෙන්නේ කිව්වා.
උදාහරණයකට සුනාමියක් ගත්තා තේරුණාද? ඊළඟට අර චූටි දරුවෝ කෑ ගහනකොට මං කව එපායේ දිහාම බලන්න කියලා. ඒ කියන්නේ ඕනම සිදුවීමක් දිහා පින්නතුනේ සුබ විදියට බලනකොට අපේ හිතට ඇති වෙන්නේ නේ ආතතියක්. ඒක මනෝවිද්‍යාත්මකයි. ඊළඟට ඔය පින්නතුන්ට කරන්න පින් ටිකක් කියලා දුන්නා. විස්තර ඇතුව බුදුන් වදින හැටි කියලා දුන්නා. ඊළඟට අම්මට තාත්තට සලකන හැටි කියලා දුන්නා. ඉතින් සිල් රකින්න හැටි, දන් දෙන්න හැටි කියලා දුන්නා. ඊළඟට දෙවියන්ට පින් දෙන්න වරද්දන්න එපා, ඥාතීන්ට පින් දෙන්න වරද්දන්න එපා. ඊළඟට අවසානට කිව්වා ඕනම සිදුවීමක් දිහා සතුටින් බලන්න පුරුදු වෙන්න කියලා. හොඳයි. ඔයිට වඩා දේශනාව දිගු කරන්නේ නැහැ. සෑම දිනම හොඳට බණ ඇහුවානේ. ඉතින් අවසාන වශයෙන් මේ චුට්ට අපි හිතාගමු. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුක කිනි මිනිසත් භව ලැබ ගන්නේ මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ සුදානෙනි කිමවි රිය නොකරන්නේ උත්සාහ කරලා හොඳට ජීවත් වෙන්න තවත් ආත්මයකට යන්න ඇත්තටම හිතන්න එපා. මේ ලැබිච්ච බුදුදහමෙන් මේ ලැබිච්ච බෞද්ධ මනුස්සකමෙන් ප්‍රයෝජන ගන්න. ඇත්තටම තව ආත්මයකට යන්න හිතන්න එපා. තේරුණා නේද? හොඳයි පින්නතුනි බණ ඇහුවානේ. ගොඩාක් පින් සිද්ධ කරගත්තානේ. ඒ සිද්ධ කරගත්තු පින් මටයි අපේ පින්නතුන්ටයි නිවන් අවබෝධ කරගන්න පාරමිතාවක් වේවා. බ්‍රහ්මයන් දෙවියන් සහිත පින් කැමති සත්‍ය අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියන්නේ. හොඳයි පිරිකර පූජා කරමු. ඉන්පස්සේ පින් අනුමෝදන් කරලා බණ අවසන් කරමු. ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න මං කියලා දෙන්නම්. සුවපත් වේවා. සුවපත් වේවා. දරුවන් සරණයි. සුවපත් වේවා. දරුවන් සරණයි. සුවපත් වේවා. දරුවන් සරණයි. සුවපත් වේවා. දරුවන් සරණයි. මම රදාවඩුන්න සිරි මිහිඳු මහාවිද්‍යාලයේ මිනුවන්ගොඩ කලාපේ තියෙන්නේ. දරුවන් සරණයි. හොඳයි අම්මා. දරුවන් සරණයි. සුවපත් වේවා. හොඳයි සෑම දිනම සාදුනාදයක් පවත්වන්නකෝ.
අපි පින් අනුමෝදන් කරමු පින්වතුනි. කවුරු සාදුනාදයක් පවත්වන්නකෝ. වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, මීට 3 මාසයකට පෙර ඉතාලියේ කාල යාත්‍රා කරන්නට යෙදුණු උපාලි දොඹගොඩ මහතාට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණක් කරගෙන දොඹගොඩ පවුලෙත් බෝයගොඩ පවුලෙත් ඥාතීන් එකතු වෙලා තමයි අද ධර්ම දේශනාව සිද්ධ කළේ. මේ මොහොතේ අපි රැස් කරගත්තු මහා පින ඉතින් මට ආරාධනා කළේ සරත් දොඹගොඩ මහත්මයා. ඒ වගේම ඔය පින්නතුන් බොහෝම හොඳට බණ ඇහුවා, පන්සිල් සමාදන් වුණා, පරිස්කාර පූජා කළා, සාදු නාද පැවැත්තුවා. මේ සෑම ආකාරයකින්ම අපි ලබාගත් රැස් කරගත් එකතු කරගත්තු පින උපාලි දොඹගොඩ මහතා ප්‍රදාන නමින් මිය පරලොව ගිය අපේ පරම්පරාවට අයිති නෑයොත්, සංසාරගත නෑයොත්, පින් බලාපොරොත්තු වෙන සිටින සියලු සත්වයොත් අනුමෝදන් වෙත්වා, සුගතිගාමී වෙත්වා, නිවන් ලබත්වා යන සිතින් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙවියන්ට, පින් කැමති බ්‍රහ්මයන්ට, පින් කැමති සත්වයන්ට මේ පින් අනුමෝදන් කරමු. අපව ආරක්ෂා කරත්වා, සසුන ආරක්ෂා කරත්වා, ධර්මයේ විනය සුරකිත්වා, ඔබ වහන්සේලාත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් ලබත්වා යන සිතින් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අපේ විහාරාධීස්වර නායක හාමුදුරුවෝ ඇතුළු මහ සංඝරත්නයට, ඒ වාගේ මේ කටයුතු කරන්න පොඩි හාමුදුරන් වහන්සේලා මෙතන උදව් කළා. ඒ නිසා මේ පින්කමට උදව් කළ සෑම දෙනාටම, පැමිණ බණ ඇසුව සෑම දෙනාටම, සරත් මහත්මයාට, ඔබේ නිවෙස්වල ජීවත් වෙන ඥාතීනට මේ පින් හේතු වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. කරදර රෝග දුරු වේවා. සැනසීම උදා වේවා. කරන යහපත් කටයුතු සාර්ථක වේවා. අප හැම දිනාටම නිවන් මාර්ගය අවබෝධ කරගන්නට නුවණ ලැබේවා කියලා සාදු නාදයෙන් ප්‍රාර්ථනා කරන්නේ. අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ඔම වන්දනා කරන්න මං ආශිර්වාද කරන්නම්. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. පින්වතුන් සෑම දිනාටම තුනුරුවන් සරණ ලැබේවා.